Maria annyeonghaseyo. 안녕하십니까. 저는 다노스카라고 합니다. පුතේ අද ළමයි තාම චූට්ටක් සම්බන්ධ වෙන හින්දාටයි පහට අපි ගමු කිව්වේ. විශේෂ විස්තර ටිකක් තියෙනවා ඔයා දැනුවත් කරන්න. ඒකෙන් අපි ඉස්සර වෙලා විනාඩි 5ක් අරගෙන ඒ ටික දැනුවත් කර කතා කරගමු. එතකොට 20යි 25ට ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ නෑ එක්සෑම් එක 20යි 25 වර්ෂයට පැවැත්වෙයි කියලා. මොකද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍ය අධිකාරීතුමත් එක්ක පැවති සාකච්ඡාවකදී කියලා තිබුණා මේ 20 25 වර්ෂයට අදාළව EPX topic exam එක අපි පවත්වන්න ටිකක් ඒක කන්ෆර්ම් කළාම කිව්වේ නෑ පවත්වන්නේ නෑ කියලා ටිකක් පස්සට යන්න පුළුවන් වෙයි කිව්වා බොහෝ දුරට මේ වෙබ් එකේ අපේ දරුවෝ ගොඩක් ඉන්න නිසා 11000කට විතර ආසන්න සංඛ්‍යාවක් අපේ වෙබ් එකට ඇතුළත් වෙලා තියෙනවා මේ පසුගිය වර්ෂවලට පැවති EVX topic exam වලට මුහුණ දීලා එයින් කඩයිම් ලකුණු සීමාව පහු කරගෙන කඩයිම් ලකුණු සීමාවට වඩා වැඩි ලකුණු අරගෙන තමන්ගේ කුසලතා පරීක්ෂණයටත් පෙනී ඉඳලා ඊට පස්සේ ලියකියවිලි සම්පූර්ණ ෆයිල් එක HRD එකට බාර දීලා තමන් වෙබ් එකට ඇතුළත් වෙලා වෙබ් එකේ ඉඳපු දරුවෝ සුදුසුකම් ලැබපු දරුවෝ 11000කට විතර ආසන්න සංඛ්‍යාවක් සිටියා. එතකොට දැන් මේ 11000න් මේ වෙනකොට අපේ දරුවන්ට සේවා ගිවිසුම් ටික ලැබෙමින් ඉස්සරහට යනවා. එතකොට සේවා ගිවිසුම් ලැබෙනවා කියන්නේ අපේ දරුවෝ අනිවාර්යෙන් වෙබ් එකකින් රැකියා සුදුසුකම් ලැබලා කොරියාවට ඇතුල් වෙලා රැකියාවන් සඳහා යොමු වෙනවා. හරි. එතකොට දැන් අපේ ටාගට් එක තිබුණේ අපි 20යි 25ටම කොහොම හරි එක්සෑම් එක ලියන්නේ නේද? එතකොට දැන් මේ වෙනකොට අපේ ළමයි අපි පස්වෙනි පාඩම ඔයාට පස්වෙනි පාඩමට එනකම් නිබන්ධන අංක 3ක් යටතේ විෂය කරුණු කතා කරගෙන ඇවිල්ලා දැන් මේ අපි විෂය පතය ඇතුලේ පස්වෙනි පාඩම තමයි අද කතා කරන්නේ. එතකොට අපි දැන් මේ ඉගෙනගත්ත විෂය කරුණු වල පරිපූර්ණ භාවය නිසා අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා දවසකට සාමාන්‍ය පන්තිය පැවැත්වෙන එක දවසකට එක පාඩමක් කතා කරලා අවසන් කරගන්න. එතකොට ඔයාලට මේ වෙනකොට මම දෙනවා අනිවාර්යයෙන් මේ පාඩමට අදාළ ක්‍රියාපද ටික, නාමපද ටික සහ ව්‍යාකරණ කොටස් ටික සහ ඒ වගේ සිංහල තේරුම. එතකොට අපේ ළමයිට විශේෂයෙන්ම කරන්න තියෙන එක වැඩේ තමයි ඔයාලට මම කියලා තියෙනවා. ඔයාලා මේ පාඩම් අනිවාර්යෙන් පාඩම් වලට අදාළ ක්‍රියාපද නාමපද පුතේ ඔයාලට ආවේනික වූ පොත් නිර්මාණය කරගන්න කියලා දැනුවත් කරලා ඒ පොත්වල ලියා ගන්න කියලා. ඉතින් ඒ වැඩ ටික අනිවාර්යෙන් ඒ විදිහටම කරන්න. මොකද නිබන්ධනේ ආවට නිබන්ධනේ තියාගෙන ඔයාට කවදාවත් ඔයාගේ පාඩම් කිරීමේ කටයුතු වැඩ කරගන්න බෑ. හරි. ඒක එහෙමයි. එතකොට දැන් තියෙන විශේෂම දේ තමයි පුතේ අපි 20යි 25ට එක්සෑම් නොලිව්වොත් 20යි 25ට එක්සෑම් නොලිව්වොත් අපි අනිවාර්යෙන් 20යි 26ට ඕනෝටත් වඩා සූදානම් වෙනවා. ඔයා මේ පන්තියට එන දරුවෙක් විදිහට ඔයාට පුළුවන් අනිවාර්යෙන් විෂයන් 60ම හොඳට කවර් කරගෙන ඊට අදාළ නාමපද ක්‍රියාපද ව්‍යාකරණ කොටස් හොඳට අධ්‍යයනය කළා සහ අපි දැන් මේ පාඨමාලාවේ පාඩම් 15ක් 20ක් විතර ඉස්සරහට ගියාට පස්සේ අපි අනිවාර්යෙන් මොඩල් පේපර් කරන්න ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් පන්ති කාල සීමාවට අමතර දිනයක අපි මොඩල් පේපර් එකක් අනිවාර්යෙන් කරනවා. මේ පාඩමේ කොහොමද EPX topic exam එක ඇතුලේ මේ අලුත් වුණු විභාග රටාව ඇතුලේ දැන් මේ 25ට තමයි පුතේ EPX topic exam අලුත් වෙන්නේ. එතකොට මේ 25ට අලුත් වෙනකොට මොන වගේ ප්‍රශ්න රටාවක් නිර්මාණය වෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් අපි පරණ ප්‍රශ්න රටාව ඇතුලේ පුතේ අපි අනිවාර්යෙන් EPX topic exam එක බේස් කරගෙන මොඩල් පේපර් කරනවා. හරි. එතකොට ඔයාලට පේපර් නොලෙජ් එක එනවා. අනිවාර්යෙන් ෆුල් පේපර් එකක් කරන්න එකතත්කි සහ ඉල්කි වශයෙන් විනාඩි 50ක් ඔයාලට ෆස්ට් ටයිම් දෙනවා පේපර් එක කරන්න. එතකොට විනාඩි 25ක් ගත වුණ තැන ඔයාලට ඉල්කි ටයිම් එක ඉවර වෙනවා. ඊට පස්සේ තත්කි පේපර් එකට අදාළ ලිසනින් ටික ඇහෙන්න ගන්නවා. ඊට පස්සේ ඔයා තත්කි එකට අදාළ උත්තර ටික ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 50කින් පස්සේ ඔයාගේ හරි වැරදි ඔයා සටහන් කරගත්තට පස්සේ අපි පේපරේ සාකච්ඡා කරනවා. ඒ විදිහට තමයි වැඩ ටික යන්නේ. එතකොට අපේ පුතාලට අපි කියන්න කැමතියි අපි අනිවාර්යෙන් 20 26 වර්ෂයට අදාළව දැන් අලුත් පාඨමාලාව අපි ආරම්භ කරනවා මේ මාසේ 21 වෙනිදා.
21 වෙනිදාට පුළුවන් පුතේ ඔයාට ඔයා මුල ඉඳන් විෂය කරුණු ආවරණය කරගත්තේ නැති දරුවෙක් නම් අපේ පාඨමාලාවට ඇවිල්ලා මූලිකව මුල ඉඳන්ම කොරියානු භාෂාව හරියට ඉගෙන ගන්න. හරි. එහෙනම් ඔන්න අපි ඒ ටිකත් කතා කරගත්තා. සඳරුවන් ඉන්නවනම් මට කියන්න මේ වෙනකොට මාව ක්ලියර් ඇහෙනවද? ඔයාට පැහැදිලිද අපි මාව? ක්ලියර් සර්. සුපිරි. හරි. එහෙනම් ඔන්න අපි කිව්ව විදිහට අපේ ප්‍රැක්ටිස් ලෙසන්ස් වල අපි කියනවා මේ ප්‍රැක්ටිස් කරනකොට ඔයාලා මේ හෝම්වර්ක් ටික අනිවාර්යෙන් කරලා ගෲප් වලට අප්ලෝඩ් කරන්න කියලා ඔයාලට තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට ඒවා අධ්‍යයනය කරන්න බැරි වෙනවා. එතකොට පාඩම් 5ක් අවසානයේ ඔයාලා අනිවාර්යෙන් පාඩම් 5කට සැරයක් අපි මේ පාඩම් 5ටම අදාළ හෝම්වර්ක් ටික අනිවාර්යෙන් කතා කරනවා. ඒ හෝම්වර්ක් ටික කතා කරනවා කියන්නේ ඔයාලට මේවා ව්‍යාකරණ කොටස් එක්කම එකතු කරලා යම් යම් අභ්‍යාස දීලා තියෙනවා. එතකොට යා කරන්න දීලා තියෙනවා, රූප හඳුනා ගන්න දීලා තියෙනවා, පොඩි පොඩි කන්වර්සේෂන් හදලා ඒවා ලියන්න හුරු කරන්න හෝම්වර්ක් තියෙනවා මේ විෂය ඇතුලේ. ඉතින් අන්න ඒ ටික හරියටම අපි දැන් මේ පස්වෙනි පාඩම අදින් අනිවාර්යෙන් පස්වෙනි පාඩම අවසන් වෙනකන් චොම්බ කොටසත් එක්කම අපි කතා කරනවා. කතා කරලා ඉවර වෙලා ඔයාට ඊට පස්සේ අපි ඊළඟ දවසේ නෙමෙයි ඊළඟ දවස් දෙක ඇරලා ඊළඟ දවසේ අපි අනිවාර්යෙන් පාඩම් පහටම අදාළ ඔයාගේ අභ්‍යාස කටයුතු ටික පළවෙනි පාඩමේ ඉඳන් සාකච්ඡා කරමු. මේ ටික විතරයි අපිට තියෙන්නේ. ඒක සාකච්ඡා කරන්න. එතකොට තැත්කි එකේ තියෙන හෝම්වර්ක් එකත් එක්කම තමයි අපි කතා කරන්නේ. හරි. ඔන්න එහෙනම් පුතේ ඔයාට මම කිව්වා මේ පාඩම් ටික පිළිවෙලට ලියා ගන්න කියලා පළවෙනි පාඩම නම දාලා සිංහල තේරුමත් එක්ක ඉස්සරහින්. ඒතකොට දැන් පස්වෙනි පාඩමට ඔයාට දාලා තියෙනවා පුතේ නල්චාවා යුයිල් කියලා. නල්චා කියන්නේ පුතේ දවස්. නල්චා කියන්නේ දවස්. වා කියන්නේ හා සහ සමග කියන ව්‍යාකරණය. එතකොට දවස් සහ යුයිල් කියන්නේ පුතේ දින. හරි. යුයිල් කියන්නේ දින කොරියානු භාෂාවෙන් නල්චා කියන්නේ දවස. එතකොට යුයිල් කියන්නේ දින. දැන් උදාහරණයක් දීලා මම මේ දෙක පැහැදිලි කරන්නම්. යුයිල් කියන්නේ දැන් අපි අහුවට පස්සේ අපේ භාෂාවෙන් අද කවදාද? අද කවදාද කියන්නේ අද කවදාද ඇහුවොතින් අපි උත්තර දෙන්නේ අද සඳුදා නම් සඳුදා, අඟහරුවාදා නම් අඟහරුවාදා, බදාදා නම් බදාදා කියලා. අන්න එහෙම උත්තර දෙනකොට අද දවස කවද්ද කියන එක විමසන්නේ මෙන්න මේ නල්චා කියන එක දාලා අපි විමසන්නේ කොරියානු භාෂාවෙන්. එතකොට යුයිල් කියන්නේ දිනය. අද කී වෙනිදද? අපි අහනවා. අද කී වෙනිදද? අන්න එහෙම ඇහුවට පස්සේ අද මේ මාසේ 21 වෙනිදා කියලා අපි උත්තර දෙනවා. හරි. අද 21 නෙමෙයි. මම කියන්නේ උදාහරණයක් විදිහට උත්තර දෙනවා. අන්න ඒ රටාව ඇතුලේ තමයි මේ නල්චා කියන්නේ. එතකොට දවස, සතියේ දවස මේ විදිහට විමසුවොතින් යුයිල් කියන්නේ එතකොට සතියේ මාසයේ දිනයක් කියන එක. හරි. එතකොට ඔන්න ඔය පිළිබඳව අපිට ඉගෙන ගන්න තමයි පස්වෙනි පාඩම යොමු කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඉස්සරහට මේ අධ්‍යයන කටයුතු වලින් අපිට මාසයේ දින, ඊට පස්සේ අවුරුද්දේ දින, සතියේ දින ඔය වගේ ආකාරයෙන් අපි දින කොහොමද හඳුනගෙන ප්‍රකාශ කරන්න කියලා. හරි. එතකොට පුතේ ඔන්න ඉංග්‍රීසි වලින් තියෙන ඔයාට මෙතන පල්ලෙහා පෙන්눔 කරලා සතියේ දින 7 Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday and Saturday කියලා. හරි. මේක තමයි සතියේ දින 7. ඔන්න එතකොට ඔයා ලියා ගන්න ඉරියුයිල්. ඉරියුයිල් කියන්නේ පුතේ සඳුදා. කොරියානු භාෂාවෙන් ඉරියුයිල් කියන්නේ සඳුදාට කියන්නේ ඉරියුයිල් කියලා. හරි. ඉරියුයිල් කියන්නේ සඳුදා. ඉරියුයිල් කියන්නේ සඳුදා. හරි. අපි ලියාගමු. ඉරියුයිල් කියන්නේ සඳුදා. සඳුදා. හරි. මම මේකෙම ලියන්නම් ඔයාට පැහැදිලි වෙන්න. ඔයා බලන්න හරියට ඔයාට ක්ලියර්ද කියලා. ක්ලියර් නැත්තම් මට කියන්න මම ටිකක් zoom out කරලා ඉවරලා ඔයාට ලියන්නම්. හරි. හරි. ඉරියුයිල් කියන්නේ සඳුදා. ඔන්න ඉරියුයිල් කියනවා පුතේ සඳුදා දිනේ. සඳුදා දිනේ. සඳුදා දිනය කියන්නේ පුතේ සඳුදා නෙවෙයි ඉරිදා දිනය. හොඳේ. sorry. සන්ඩේ කියන්නේ ඉරිදා. ඉරිදා දිනයට කියන්නේ කොරියානු භාෂාවෙන් ඉරියුයිල්. ඉරියුයිල්. ඉරිදා දිනේ. ලියා ගන්න. ඉරිදා දිනයට කියන්නේ ඉරියුයිල් කියලා. හරි. එතකොට සඳුදා දිනය. ඔන්න සඳුදා දිනය අපිට කැලෙන්ඩරයක් විදියටම පෙන්නලා තියෙනවා. සන්ඩේ කියන්නේ මේ නිවාඩු දිනයක්. ඒක රතු පාටින් දීලා තියෙනවා. එතකොට මන්ඩේ කියන්නේ සතියේ දිනයක්. වැඩ කරන දිනයක් විදියට ගන්නවා සෑම රටකම සෑම රාජ්‍යයකම. හරි. ඊට පස්සේ වොරියුයිල්. වොරියුයිල් කියන්නේ පුතේ සඳුදා දිනේ. සඳුදා දිනේ.
ඔයාගේ අච්චුපත තියෙනවා නම් අච්චුපතේ තියාගන්න. නැත්තම් මම යොමු කරලා තියෙනවා පාඩම් 5ට අදාළ වන නිබන්ධනේ පාඩම් 5 print out එක ගත්තා නම් ඒ print out එක ලියා ගන්න අපේ පුතා. මන්ඩේට කියන්නේ වොරියෝයිල් කියලා. වොරියෝයිල් කියලා. හරි. එතකොට සඳුදා. උනපතේ අඟහරුවාදා කියන එක කැලෙන්ඩරේ දින විදියටම අපිට දීලා තියෙනවා හායෝයිල්. හායෝයිල්. හායෝයිල් කියන්නේ පුතේ අඟහරුවාදා. ඔයා මේ ටික පාඩම් කරගන්න ඕනි වෙලාවත් එක්කම අපිට එනවා මේක විභාග ප්‍රශ්න හැදෙන හැටි මම ඔයාලට ඉස්සරහට කතා කරගෙන යනකොට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේක ඇතුළේ විභාග ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කියලා. හරි. එතකොට වෙන්ස්ඩේ කියන්නේ පුතේ බදාදාට කියන්නේ කොරියානු භාෂාවෙන් සුයෝයිල් කියලා. සුයෝයිල් බදාදාට කියනවා සුයෝයිල් කියලා. ඊට පස්සේ තර්ස්ඩේ කියන්නේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දට කියනවා පුතේ මොගයෝයිල් කියලා. මොගයෝයිල් කියනවා බ්‍රහස්පතින්දාව අපි හඳුන්වනවා මොගයෝයිල්. සන්ඩේ ඉරියෝයිල්, මන්ඩේ වොරියෝයිල්. ඒ කියන්නේ සඳුදා වොරියෝයිල්, අඟහරුවාදා හායෝයිල්, බදාදා සුයෝයිල්, බ්‍රහස්පතින්දා මොගයෝයිල්, සිකුරාදා ගමයෝයිල් කියන්නේ පුතේ සිකුරාදා දිනේ. සිකුරාදා දිනය හඳුන්වනවා කොරියානු භාෂාවෙන් ගමයෝයිල් කියලා. ගමයෝයිල්. උච්චාරණය වෙනවා ගමයෝයිල්. ඔයා උච්චාරණය කරන ගමන් හිතින් ලියන්න ගමයෝයිල් කියන්නේ සිකුරාදා. හරි. ඔන්න එතකොට තොයෝයිල් කියනවා පුතේ සෙනසුරාදාට තොයෝයිල් කියනවා සෙනසුරාදාව හඳුන්වන්නේ තොයෝයිල් කියලා කොරියානු භාෂාවෙන්. ඔන්න එහෙනම් ඉරිදා එරියෝයිල්, සඳුදා වොරියෝයිල්, අඟහරුවාදා හායෝයිල්, බදාදා සුයෝයිල්, බ්‍රහස්පතින්දා මොගියෝයිල්, සිකුරාදා ගමියෝයිල් සහ සෙනසුරාදා තොයෝයිල් විදියට සතියේ දින ටික අපිට පෙන්නලා දීලා තියෙනවා. කොරියානු භාෂාවෙන් කියන්නේත් කොහොමද කියලා තියෙනවා. එතකොට ඔය අච්චුපතේ මේ ටික ලියා ගන්නවා නම් අනිවාර්යෙන් අච්චුපතේ ලියා ගන්න. මේවා නිබන්ධනවල වචන යටතේ ඔයාට යොමු කරලා නැහැ පුතේ. මේවා අච්චුපත අපි අනිවාර්යෙන් පැන්සලෙන් පැහැදිලිව මේ විස්තර ටික ලියාගෙන තමයි ඉස්සරහට යන්නේ. හරි. ඔන්න එහෙනම් සතියේ දින අපි හඳුනා ගන්න ඕනේ. ඉස්සර වෙලාම කුඩා ඒකකයක් ගත්තන් පස්සේ සතියේ දින අපි හඳුනාගත්තට පස්සේ එය මාසයේ දින වලට යනවා. මාසයේ දින හඳුනාගත්තට පස්සේ අවුරුද්දේ දින වලට යනවා. එතකොට ඔයා දන්නවා මේ වෙනකොට ශුද්ධ කොරියානු ක්‍රමයට කතා කරන්නේ මොන ඒකකයන්ද කියන එක දන්නවා. මොන මාසද කියන එක දන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි චීන කොරියානු ඉලක්කම් රටාවට කතා කරන්නේ මොන සංඛ්‍යාද කියලා දන්නවා. හරි. එතකොට මෙන්න මේ සතියේ දින සහ ඒ කියන්නේ මාසයේ දින අවුරුද්දේ දින වශයෙන් අපි ප්‍රකාශ කරනකොට නියොන් එක දැන් මේක මීට එහා දෙයක් මෙන්න මේ අවුරුද්ද කියන එක අවුරුද්දක් එක්ක දිනයක් කියනවා නම් අවුරුද්ද ගණන් කරන්නේ අපි චීන කොරියානු ඉලක්කම් ක්‍රමයට. හරි. ඉලක්කම් ක්‍රමයට. හරි. මේක පොඩ්ඩක් සටහනක් දාගන්න. එතකොට අපි කියමු 2025 කියලා. 2000ට කියන්නේ පුතේ ඊචොන් කියලා. ඊචොන් කියලා 2000ට කියනවා. එතකොට 25ට කියනවා ඊෂිප් කියලා. හරි. ඊෂිප් ඔයිල් ඕ කියන්නේ 5. ඔන්න එතකොට 2025 කියන්නේ ඊචොන් ඊෂිප් ඕයිල් කියන්නේ 2025. මෙතන ඉල් කියන එක එනවා මේ දිනය අගට ඉල් දිනය කියන එක හඳුන්වන්න. හරි. එතකොට 2025 ඊෂිප් ඕ ඉල් නෙවෙයි මෙතන එන්නේ. එතකොට අවුරුද්ද නිසා නියොන්. හරි. අවුරුද්ද නිසා නියොන්. ඔන්න අවුරුද්ද නිසා නියොන් දානකොට එතකොට මෙතන ප්‍රකාශ වෙනවා ඊචොන් ඊෂිප් ඕනියොන් කියන්නේ මේ 2025 අවුරුද්ද කියන එක. 2025 අවුරුද්ද. හරි. නියොන් වැටුනම අගට මේක අවුරුද්ද වෙනවා. හරි. ඔන්න එතකොට අපි මාසේ කියමුකෝ. මාසේ දැන් 6 වෙනි මාසේ. 6 වෙනි මාසෙට කියනවා පුතේ 6ට කියනවා යුග් කියලා. හරි. යුග් කියලා.
යුග් කියලා කිව්වට පුතේ මෙන්න මේ 6 වෙනි මාසේ අපි මේ අල් ගයන්න නැතුව තමයි ප්‍රකාශ කරන්නේ යුවොල් කියලා. එතකොට ඔයා දන්නවා පුතේ මාසේ හඳුන්වන්නේ වොල් කියලා. හරි? වොල් කියලා මාසේ හඳුන්වන්නේ ඔයා දන්නවා. එතකොට දල් කියලාත් මාසේ හඳුන්වනවා. දල් කියලාත් මාසේ හඳුන්වනවා. නමුත් සම්මත ක්‍රමයට අනුව මෙන්න මේ වොල් කියලා තමයි දින දර්ශනයේ මාසය හඳුන්වන්නේ. ඔයාට මතකයි ශුද්ධ කොරියානු ඉලක්කම් ක්‍රමයට මේ වොල් වලින් ගණන් කරන්නේ. ශුද්ධ කොරියානු ඉලක්කම් ක්‍රමයට වොල් වලින් ගණන් කරන්නේ සතියේ මාස කියලා. ඒ කියන්නේ අවුරුද්දේ මාස කියලා අපි පැහැදිලි කරගත්තා. හරි. ඔන්න එහෙනම් වොල් ඒ කියන්නේ 6 වෙනි මාසෙට කියන්නේ 6ට කියනවා යුග්. මේක 6 එන්නේ නැහැ ඉස්සරහට යුග් වලින් මේ අල් ගයන්න නැතුව තමයි මාසය අපි ප්‍රකාශ කරන්නේ. එහෙනම් යුවොල් කියලා එනවා. යුවොල් කියන්නේ 6 වෙනි මාසේ. 6 වෙනි මාසේ. අපි නිකන් අද දිනෙත් දාලා බලමුකෝ. අද දිනේ වෙනවා සාමාන්‍යයෙන් අපි අද 15ද 16 නේ 16 16 කියන්නේ ෂිප් යුග් කියන එක. ෂිප් යුග් කියන්නේ 16 ෂිප් යුග් කියන්නේ 16. එතකොට ෂිප් යුගිල් වුණාට පස්සේ ඔන්න 16 වෙනි දිනය කියලා ප්‍රකාශ කරන්න පුළුවන් මේ විදිහට. හරි. එතකොට මම මේ ඔයාලට මේ ගණන් කරන විදිය කියලා දුන්නේ මේ කියන්නේ මේ වර්ෂයක් ප්‍රකාශ කරන විදිය ඔයාට කියලා දුන්නේ. ඔයාට ඉස්සරහට එනවා මේ වර්ෂ ප්‍රකාශ කරන ඒවා ඉස්සරහට ප්‍රැක්ටිස් විදියට කරන්න. හරි. ඔන්න එතකොට දැන් මාසයක් අපිට මාසේ සතිය අපි ලියාගත්ත දින ටික සතියේ දින ටික ලියාගත්තට පස්සේ පුතේ අපිට දීලා තියෙනවා දැන් මෙන්න මේ කන්වර්සේෂන් එක ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. හරි. අපිට පළවෙනි පිටුවෙන්ම දීලා තියෙනවා අපි ළමයි බලන්න ලස්සන කන්වර්සේෂන් එකක් එයා අහනවා. එයා අහනවා අද කවද්ද කියලා. හරි. අද කවද්ද කියලා අහනවා. අද කවද්ද කියලා අහනවා. අපි බලමු කොහොමද ඒක අහන්නේ කියලා. හරි. අපි බලමු කොහොමද ඒක අහන්නේ කියලා. හරි. ඕන පුතේ කැලෙන්ඩරේ දින දර්ශනයේ පෙන්නලා තියෙනවා. දින දර්ශනයේ තියෙන්නේ 4 වෙනි මාසේ දින දර්ශනයක් තියෙන්නේ මේ. හරි. 4 වෙනි මාසේ දින දර්ශනයක් තියෙන්නේ. බලමු. අප්‍රේල්. අප්‍රේල් මාසේ දින දර්ශනය තමයි මේ තියෙන්නේ. අප්‍රේල් මාසේ දින දර්ශනේ මේ පෙන්නලා තියෙනවා. ඔන්න කැලෙන්ඩරේ තියෙනවා. අපේ විදියටම උඩින් තියෙනවා අවුරුද්ද. ඒ කියන්නේ මේක 2024 වර්ෂයට අදාළ කැලෙන්ඩර් එක දින දර්ශනයක් ඔයාලට පෙන්නලා තියෙන්නේ. අප්‍රේල් මාස. හරි. ඔන්න එතකොට මේ කන්වර්සේෂන් එකේ පළවෙනියට ඉන්න කෙනා පුජ්‍යලයා විදියට පෙන්නලා තියෙන කෙනා අහනෝ 4 වෙනි මාසේ 4 තියනෝ වොල් කියන්නේ එතකොට ඔයා දන්නවා මාසේ සුද්ධ කොරියානු ඉලක්කම් ක්‍රමයට එහෙනම් සවෝල් සවෝල් සා කියන්නේ 4 එහෙනම් වොල් කියන්නේ මාසේ එහෙනම් 4 වෙනි මාසේ සවෝල් ෂිප් යුගිල් කියන්නේ පුතේ 16 යුගිල් යුගිල් එතකොට ෂිප් යුගිල් එක මෙතන දාලා පුතේ මේක උක්ත කරලා තියෙනවා කායි නිපාතය දාලා. කායි නිපාතය දාලා එහෙනම් කතෘ විදියට හඳුන්වලා තියෙනවා. හරි. එහෙනම් සවොල් හරි. සාවොල් ෂිප් යුගිල් මෙතන ඊ වැටෙනවා. ෂිප් යුගිරි බුසන් කියන්නේ පුතේ මොන කියන එක. මොන කියන එක. හරි. මොන කියන එක. ඔයාට මොන කුමන කියන එක. හරි. කුමන කියන එක. ඔයාට මතකද මෙන්න මේ වගේ ඕන කියලා අපි එකක් ඉගෙන ගත්තා. ඕන නරාසරා මිම්නිකා කියලා ප්‍රශ්නය. කොයි කුමන මොන රටේ පුජ්‍යලේද්ද? එහෙනම් අන්න බුසන් කියන්නේ මේ කොයි කුමන මොන කියන අර්ථයට එන සමාන වචනයක්. කොයි කුමන මොන. හරි. ඕන එහෙනම් අපි මෙතන අදහස ගලපගමු අපි අදහස ගලපගමු. එහෙනම් 4 වෙනි මාසේ 16 වෙනි දිනය බුසන් කියන්නේ පුතේ මොන කියන එක. බුසන් කියන්නේ මොන කියන එක මොන කොයි කුමන කියන එක. හරි. අපි මෙතන මොන විදියට ගමුකෝ මොන. හරි. යුයිල්ලින්නිදා යුයිල් කියන්නේ පුතේ ඔයාට මාතෘකාවේ කියලා දුන්නා දිනය වනවද. දිනය නැත්තම් දවස වනවද. හරි. ඔන්න දවස ඇහුවට පස්සේ 16 වෙනිදා කවද්ද දවස. දවස නැත්තම් දිනය. හරි. දිනය 16. එතකොට අපි දවස කොහෙද ප්‍රකාශ කරන්නේ? දවස කොහොමද ප්‍රකාශ කරන්නේ? දවස ප්‍රකාශ කරනවා නම් දැන් ඔන්න 16 වෙනිදා දිනේ තියෙන කැලෙන්ඩරේ මෙන්න තියෙනවා 16 වෙනිදා. අපි 16 වෙනිදා ඉහළට බලනෝ මොකද්ද තියෙන්නේ කියලා. බැලුවම් පස්සේ අඟහරුවාද. එහෙනම් අඟහරුවාදට කියන්නේ කොහොමද කියලා ඔයාලට මම කියලා දුන්නා. බලන්න මෙන්න මෙතනින් අඟහරුවාදට කියනවා ෆායෝයිල් කියලා. ෆායෝයිල්. හරි. ෆායෝයිල්. හොඳට උච්චාරණය කරන්න ඔයා.
කටින් උච්චාරණය කරන ගමන් මේව ලියන්න. මෙයා අහනවා එනම් එන්න කවද්ද මේ 4 වෙනි මාසේ 16 වෙනිදා මොන දවසද කියලා අහනවා. හරි. ඇහුවට පස්සේ ඔන්න බලමු ඊට පස්සේ අපි උත්තර දෙන කෙනා කොහොමද උත්තර දෙන්නේ කියලා. හරි. මේක ලියා ගන්න පුතේ මෙතන අහන්නේ 4 වෙනි මාසේ අපේ භාෂාවෙන් ලියාගමු. මාසේ 16 වන දින මොන මොන දවස වනවා කියන එක තියෙන්නේ යේයෝ තියෙන්නේ පුතේ වර්තමාන කාලයේ සාමාන්‍ය ආකාරය යේයෝ. එහෙනම් ඒක ඉස්සරහට ප්‍රශ්නාර්ථ ලකුණක් ලැබුණාම ද ප්‍රශ්නාර්ථ ස්වරූපයට එනවා වනවද කියලා. එහෙනම් වෙමු වෙමි වෙයි වෙති කියන අර්ථයේ සාමාන්‍ය ආකාරයේ යේයෝ ඒ ඉස්සරහට යෝ ඉස්සරහට ප්‍රශ්නාර්ථ ලකුණක් ලැබුණාම ඒක වනවද වෙමිද වෙමුද වෙයිද වෙතිද කියන ප්‍රශ්නාර්ථ ස්වරූපයට හැරෙනවායි කියලා අපි නිබන්ධන වලින් කතා කරගත්තා. එහෙනම් පුතේ ඔන්න මෙතනින් අහන වාක්‍ය 4 වෙනි මාසේ 16 වෙනි දින මොන දවස වනවාද කියලා තමයි අහන්නේ. ව්‍යාකරණ ටිකත් එක්කම තියෙන නාමපද ක්‍රියාපද කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා ඔයාලට මම පැහැදිලි කරන්නේ. ඔන්න ඊට පස්සේ දෙවනි කෙනාගේ උත්තරයක් බලාපොරොත්තුෙන් තමයි මේක අහන්නේ. එයා උත්තර දෙනවා ෆායෝයිල් කියලා. ෆායෝයිල් කියන්නේ පුතේ ෆායෝයිල් කියන්නේ අඟහරුවාදා බලන්න කැලෙන්ඩරේ අඟහරුවාදා තියෙන්නේ අඟහරුවාදා ඊයේයෝ කියන්නේ වෙමි වෙමු වෙයි වෙති කියන සාමාන්‍ය ආකාරය එහෙන අඟහරුවාදා වනවා කියලා මෙයා උත්තර දෙනවා අඟහරුවාදා වනවා කියලා හරි ඊට පස්සේ අපි මේ පාඩම් ස්ට්‍රක්චර් එක කතා කරනකොට හැමදාම කියනවා පළවෙනි පිටුවේ තියෙන්නේ පාඩමේ අන්තර්ගතය අපිට පැහැදිලි කිරීමක්. අන්නේ පැහැදිලි කිරීම තමයි දැන් තියෙන්නේ. අපි මේ කන්වර්සේෂන් එකේ තිබුණු දෙබස් දෙක හොඳට පැහැදිලි කරගත්තා. අපි යමු ඉස්සරහට. මෙතෙන්ට එනකන් අපේ පුතේ පැහැදිලි නම් chat එකට දාන්න. ගැටලුවක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා කියලා දාන්න. ඒකත් අපි කතා කරගමු ටක් ගාලා chat එක පැත්තට ප්‍රශ්න ඔයාලගේ යොමු කරන්න. ක්ලියර් නම් ක්ලියර් කියන්න. කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. chat එක පාවිච්චි කරලා වැඩේට සහයෝගයක් දීගෙනම යන්න. හරි. එතකොට ඔන්න පුතේ මුන්පොප් හැමදාම තියෙනවා මුන්පොප් කියන්නේ ව්‍යාකරණ. ව්‍යාකරණ කියන්නේ ඔයා දන්නවා. ව්‍යාකරණ වලට කියන්නේ මුන්පොප් කියලා. ඔයා ලියා ගන්න මේක ව්‍යාකරණ. ඔන්න පස්වෙනි පාඩම යටතේ අපිට ව්‍යාකරණයක් විදියට මෙන්න මේ A කියන ව්‍යාකරණය ඉදිරිපත් කරලා තියෙනවා. මේක සිකාන් කියන්නේ පුතේ වේලාව. මම ඔයාට නාම පදවල දීලා ඇති සිකාන් කියන්නේ වේලාව. හරි. එතකොට අත් ඔත් කියන දෙක විතරයි මෙතන තියෙන්නේ. අත් ඔත් කියන දෙක විතරයි. ඔයාට මේ අත් ඔත් දෙක නම් හොඳට හුරුයි. හැබැයි පුතේ ඔයාට මෙතන එකක් අඩුයි මේ කට්ටිය දීලා තියෙනවා මෙන්න මේ හෙත් කියන එකත් මෙතෙන්ට වැටෙන්න ඕනේ. හෙත් කියන ව්‍යාකරණය අපි සම්බන්ධ කරන්නේ කොහෙටද? මේක සම්බන්ධ කරන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් එක්ක අතීත කාල ස්වරූපයක් නිර්මාණය කරනකොට කරනවා කියන එක කෙරුවා බවට පරිවර්තනය කරන්න වනවා කියන එක උනා බවට පරිවර්තනය කරන්න වගේ තමයි මේ ඔස් කියන එක අපි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ හෙත් කියන එකත් පුතේ ඔයා මෙතනින් ලියා ගන්න. මේකේ ව්‍යාකරණ ඇතුලේ මම ඔයාට දීලා ඇති මේක කළා කෙරුවා උනා වගේ අර්ථය අතීත කාල ස්වරූපය කියලා. අතීත කාල. මේක සම්බන්ධ වුණාට පස්සේ දැන් උදාහරණයක් ගමු මොක්තාපි. මොක්තා කියන්නේ කනවා. හරි. මොක්තා වලින් දා ඉවත් වෙලා අපි කෑවා බවට පරිවර්තනය කරන්න ඕනේ. වර්තමාන කාලයේ කනවා එක කෑවා බවට පරිවර්තනය කරලා අතීත කාලයට යවන්න නම් මෙතෙන්ට අතීත කාල ප්‍රත්‍යක් සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් අතීත කාලයට යවන්න ඔන්න පුතේ අපි සම්බන්ධ කරනකොට අවසාන කුරේස්වරය බල්ලා ඉවර වෙලා සම්බන්ධ කරන්න තියෙන ප්‍රත්‍ය ටිකක් තියෙන්නේ මෙතන. ආ හේ කියන්නේ. හරි. එහෙනම් අතීත කාලයේ ස්වරූපයට අපි මේක යවන්න අවසාන කුරේස්වරය බලනකොට අපිට මුණ ගැහෙන්නේ පජ්ජිම ස්ථානයේ හල් ලකුරකින් අවසන් වෙලා තියෙනවා. එහෙනම් ඒක ස්වරයක් නෙවෙයි හල් ලකුරක්. ස්වරාක්ෂරයේ තියෙන්නේ ඕ අක්ෂරේ. ඕ අක්ෂරේ නම් අපි ආ සහ ඕස්වර වලින් පටන් නොගන්නා වෙනත් ස්වරයකින් පටන් ගන්නා අවස්ථාවක් නම් අපි එතෙන්ට සම්බන්ධ කරන්නේ ඕස්වරයෙන් පටන් ගන්නා ප්‍රත්‍යක්.
එහෙනම් ඕසරය තමයි මෙතන තියෙන්නේ. අපි බලමු සම්බන්ධ කරලා මොක්තා කියන්නේ කනවා එක දා ඉවත් වෙනවා. හරි. අතීත කාලයට යවන්න අපි ඕසරයෙන් පටන් ගන්නා ප්‍රත්‍යය සම්බන්ධ කරලා. එහෙනම් මොක්තා වලින් දා ඉවත් වුණාම මොක් කියන කොටස ඉතුරු වෙනවා. මොක් කියන කොටස ඉතුරු වෙනවා පුතේ. මොක් කියන එක ඉතුරු වෙනවා. එහෙනම් ඔන්න අතීත කාලයට යවන්න අපි අතීත කාලයේ ප්‍රත්‍යක් සම්බන්ධ කරමු. අපි ප්‍රත්‍යය තෝරගත්ත ඕසරයෙන් පටන් ගන්න ප්‍රත්‍යක් තමයි අපි සම්බන්ධ කරන්නේ. මුගොස්. ඔන්න එතකොට මුගොස් වෙලා මේක අපි වර්තමාන කාලෙන් ප්‍රකාශ කරනවා මම කෑවා කියලා වර්තමාන කාලේ මේ ආකාරයේදී මේ දැන් තමයි ප්‍රකාශ කරන්නේ. එහෙනම් වර්තමාන කාලයේ ගෞරවාන්විත ප්‍රත්‍යයෙන් අපි මේක සම්බන්ධ කරලා වාක්‍ය අවසන් කරමු මොගොස්සම් නිදා කිය. සම්නිදා මොගොස්සම් නිදා ඒ කියන්නේ කෑවා. මම කෑවා කියන අර්ථය. හරි. ඔන්න එතකොට ඔය ආකාරයට තමයි අපි මෙතෙන්ට අත් ඔත් හෙත් කියන එක. දැන් ඔයා බලන්න ඉල් හතා. ඉල් හතා කියන්නේ වැඩ කරනවා. ඉල් හතා කියන්නේ වැඩ කරනවා. එතකොට ඔයා දන්නවා මේ හතත් එක්ක ඉන්නකොට හතා එක්කෙන්ම අයින් කරලා ඉවර වෙලා අපි සම්බන්ධ කරන්නේ හේස රූපයෙන් පටන් ගන්නා ප්‍රත්‍යක්. හරි. ඔන්න එහෙනම් ඉල් හතා කියන එකේ ඉල් කියන එක වැඩ කියන එක වෙන් කරමු. අපි හතා පැත්තකට ගමු. හතා ඉන්නවා නම් අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ හෙත් කියන එක. හරි. හෙත් කියන එක. හතා අයින් කළා ඉරල් වෙතකොට මෙතන ඉරල් වැටෙනවා. ඉරල් වැටෙනවා. පස්චිම ස්ථානයේ ඉන්නවා හල් ලකුරක් නැත්නම් හල් ලකුරකින් අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් ඉරල් වැටිලි ඉවරලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඉරල් එල්රල් වැටුණාන් පස්සේ මේක කර්මය වෙනවා ක්‍රියාවට නතු වන දේ වෙනවා හතා කියන කෙනාට අපි හේස රූපයෙන් හෙත් කියන එක සම්බන්ධ කරාට පස්සේ ඉරල් හෙස් වර්තමාන කාලයෙන් දැන් ප්‍රකාශ කරනවා මම ඊයේ වැඩ කරා ඉරල් හෙස්සම් නිදා කියලා ගෞරවාන්විත එතකොට මේක සාමාන්‍ය ආකාරයෙන් ප්‍රකාශ කරා නම් හෙස්සෝය ආයෝයෝනි වර්තමාන කාලයේ සාමාන්‍ය ආකාරයේ ප්‍රත්‍යයන් දෙකනේ ආයෝයෝ එහෙනම් මෙතන ඉන්නේ හේනම් ඉතින් අවසාන කුරේ ඊශ්වරය බැලුවට පස්සේ අපිට සම්බන්ධ කරන්න තියෙන්නේ ඔයා දන්නවා ඊශ්වරයට ඕසරය සම්බන්ධ වෙලා තමයි ඒශ්වරය නිර්මාණය වෙන්නේ ඊශ්වර බද්ධ වීමේදී මතකනේ ඊශ්වරයට ඕසරය සම්බන්ධ වුණාට පස්සේ තමයි මේ ඒශ්වරය නිර්මාණය වෙන්නේ එතකොට මෙතන ඉන්නේ හතාවලට හා යන්නට ඉස්සරහින් ඒ ඉන්නේ. එහෙනම් අවසාන කුරේ ස්වරය මොකද්ද? ඕසරය. ඕසරය නම් අපි ඕසරයෙන් පටන් ගන්නා ප්‍රත්‍යයක් තමයි මෙතෙන්ට සම්බන්ධ කරන්නේ. එහෙනම් හෙස්සෝයෝ වැඩ කළා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. අන්නේ ආකාරයට තමයි මේ ව්‍යාකරණ දෙක සාමාන්‍යයෙන් වාක්‍යයක් ඇතුලේ සැරිසරන්නේ. මේක ක්‍රියාවක් එක්ක නැත්නම් verbs එකක් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. මේ ක්‍රියා ප්‍රත්‍යයන් තුන ඔයා ලියා ගන්න හෙත් කියලා ඔයාට දීලා ඇති මන් නිබන්ධනයේ ව්‍යාකරණ කොටසේ ඇති මේක හෙත් කියන එක. එහෙනම් කලා කෙරුවා වුණා කියන අර්ථය අතීත කාල ස්වරූපය නිර්මාණය කරනවා මේක ක්‍රියාපදයක් එක්ක තමයි සම්බන්ධ වෙලා අර්ථය නිර්මාණය වෙන්නේ. එතෙන්ට එනකම් ව්‍යාකරණ කොටස පැහැදිලි කරපු එක පැහැදිලිද පුතේ? ඊට පස්සේ මෙන්න මේ සිකාන් කියන එකත් එක්ක කාලයත් එක්ක මෙන්න මේ ඒ ප්‍රත්‍යය යෙදෙනවා කියලා මම ඔයාලට කිව්වා. මතකද දන්නේ නැහැ ඉස්සර වෙලා පාඩමක මේ ඒ ප්‍රත්‍ය අපි ගත්තා චිප් කිව්වම් පස්සේ gedara චිපේ වුණාන් පස්සේ gedarට කියන එක ස්ථානයකට කියන අර්ථේනෝ ස්ථානීය පදයක් එක්ක මේක එකතු වුණාට පස්සේ හැබැයි මෙන්න දැන් එකතු වෙනෝ ඒ ප්‍රත්‍ය පුතේ කාලයක් එක්ක එකතු වෙනවා ඒ කියන්නේ සිකාන් කියන්නේ කාලයක් එක්ක එකතු වෙනකොට මේ ඒ ප්‍රත්‍යේ අදහස නිර්මාණය වෙනෝ යේ සහ ට හරි යේ සහ ට කියන එක. හරි යේ සහ ට කියන අර්ථය. හරි. එතකොට දැන් බලමු අපි සිකාන් කියන්නේ සාමාන්‍යයෙන් කාලයක්. හරි. හන් කියලා දාමු අපි. හන් සිකාන්. එතකොට ඔන්න හන් සිකාන් කියන්නේ එකේ පැයට එකේ වේලාවට සිකානේ ඒ වැටුණට පස්සේ ට නැත්තම් යෙන්. ඔන්න එහෙනම් හන්සිකානේ කියන්නේ එකේ සිකාන් කියන්නේ පැයට කාලයට වේලාවට ඔන්න එහෙනම් එකේ පැයට චෝනන් චොම්සිම් සිම් එල්රල් වැටුණාට පස්සේ දවල් ආහාරය වෙනවා ඔයා දන්නවා චොන්සිමල් මොගෝයෝ ආයෝයෝ එකතු කරලා කියනවා මම එකේ පැයට දවල් කෑම කනවා
ඒ ආකාරය. හරි. ඔන්න එහෙනම් පැයක් එක්ක එකතු වුණාට පස්සේ නැත්තම් මේ සිකාන් එක්ක ඒ කියන ප්‍රත්‍යය සම්බන්ධ වුණාම ට සහ යෙන් කියන අර්ථය තමයි එන්නේ. හරි. එතකොට මෙන්න මේ ව්‍යාකරණ කොටස අපිට ස්ථානීය නාම පදයක් එක්ක එකතු වුණාම ඒ ස්ථානයට ස්ථානයේ සිට කියන අර්ථය නිර්මාණය වෙනවා වගේම කාලයත් එක්ක මේ ඒ කියන ප්‍රත්‍යය සම්බන්ධ වුණාම අපි උතේ ඔයාට අනිවාර්යෙන් වේලාවට වේලාවෙන් යෙන් කියන අර්ථය නිර්මාණය වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඒ ප්‍රත්‍යය සිකාන් මෙන්න මේ කාලයත් එක්ක සම්බන්ධ වුණාම වේලාව නිර්මාණය වෙන්නේ. හරි. පුතාලට ක්ලියර් නැත්තම් කියන්න තව ටිකක් පැහැදිලි කරන්න ඕන නම් අපේ ළමයි අනිවාර්යෙන් ඔයා කියන්න සර් තව ටිකක් ක්ලියර් කරන්න ටිකක් තේරුම් කරන්න කියලා උදාහරණ අරගෙන හොඳේ. හරි. එහෙනම් ඔන්න අපි ඉස්සරහට වැඩි කරගෙන යනවා. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා chat box එක පාවිච්චි කරන්න. chat box එක පාවිච්චි කරලා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. හරි. ඔන්න එහෙනම් ඕවි කියන්නේ වචන, ඕවි කියන්නේ වචන, ඕවි කියන්නේ වචන පුතේ. ඔයා ඕවි වලට ලියා ගන්න වචන කියලා. හැමදාම මම මේකටත් එක්ක පීසත් මල් එක සමාන පදය කියනවා වචන වලට කියනවා. තව වචන වලට කියනවා. වචන වලට කියනවා තනෝ කියලා. තනෝ කියලා. හරි. තනෝ කියලා කියනවා වචන වලට. හරි. තනෝ කියලා කියනවා වචන. මේක පීසත් මල් එකක්. හරි. තාම් තනෝවා කංගේ ඉන්නන් ගොසල් මෝසින්නිකා කියලා අහනවා. පහත වචනය සමග සම්බන්ධතාවයක් තියෙන දෙය තියෙන එක මොකද්ද කියලා අහනවා. එහෙනම් ඔන්න වචන වලට කියන තවත් නමක් තමයි තනෝ. හරි. ඕවි කියන්නේත් වචන. අපි බලමු මේ පාඩම ඇතුලේ වචන යටතේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එතකොට යුයිල් කියනවා පුතේ දවස. හරි. එතකොට නල්චා කියනෝ පුතේ දිනය. නල්චා කියනෝ දිනය. හරි. නල්චා කියනෝ දිනය. හරි. කොන්ලියොන් කියන්නේ පුතේ සම්බන්ධ වන. සම්බන්ධ වන. දිනය සම්බන්ධ වන දිනය සම්බන්ධ වන ඕවි කියන්නේ පුතේ වචන. ඕවි කියන්නේ වචන. එහෙනම් ඔන්න දිනය සම්බන්ධ වන වචන අපිට මේ ඕවි යටතේ මේ පාඩමේ වචන යටතේ දිනය සම්බන්ධ වන වචන ඉගෙන ගන්න තියෙනවලු. හරි. එතකොට මුන්හවා කියන්නේ පුතේ සංස්කෘතිය. වා කියන්නේ හා සහ සමග කියන අර්ථයේ එන ග්‍රැමර් කොටස. එහෙනම් කෘතිය වා කියන්නේ හා සහ සමග කියන එක. එහෙනම් සමග හරි. චොම්බෝ කියන්නේ තොරතුරු. සංස්කෘතිය සමග තොරතුරුත් අපිට ඉගෙන ගන්න තියනවලු මේ පාඩම ඇතුලේ. හරි. ඒක යටතේ බලමු අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද කියලා. මෙන්න මේ යන්ත්‍රයෝ කියනෝ පුතේ සූර්ය මාස කියන එක. සූර්ය මාස. දැන් අපි ගත්තට පස්සේ අපේ කැලෙන්ඩරේ සූර්ය මාස තියෙනවා, චන්ද්‍ර මාස ක්‍රමය තියෙනවා. හරි. ඔන්න එතකොට කොරියානු ජාතිකයන්ගෙත් මේ යන්ත්‍රයෝ කියන්නේ පුතේ සූර්ය මාස කැලෙන්ඩරේ නැත්තම් සූර්ය මාස ක්‍රමයට තියෙන අවුරුද්ද. හරි. ලියා ගන්න මාත් එක්කම. ඊට පස්සේ ක්වා කියන්නේ මේ නාමපදයක් එක්ක සම්බන්ධ වෙන හා සහ සමග කියන එක. අපි මෙතනින් හා කියන එක දාගමු. රයොක් කියනව පුතේ චන්ද්‍ර මාස කැලෙන්ඩරය. සූර්ය මාස කැලෙන්ඩරය යන්ත්‍රයොක් කියනවා. චන්ද්‍ර මාස කැලෙන්ඩරය රයොක් කියනවා. චන්ද්‍ර මාස කැලෙන්ඩරය. හරි. එතකොට චන්ද්‍ර මාස ක්‍රමයට සහ කැලෙන්ඩරය කියන්නේ මේ ක්‍රමයක් මාස 12ටම පොදුයි. චන්ද්‍ර මාස ක්‍රමයේ දින දර්ශනේ. හරි. එතකොට ඔන්න අපි සිංහල විදියට අපි වැඩි හරියක් මේ සූර්ය මාස ක්‍රමයට තමයි කැලෙන්ඩරේ දින සහ නිමාඩු අපි සලකා බලන්නේ. හැබැයි චන්ද්‍ර මාස ක්‍රමයටත් තියෙනවා සාමාන්‍යයෙන් අපි කියනවා දුරුතු, නවන්, මැදින්, බක් වෙසක් පොසොන් වගේ අන්නේ ආකාරයට වගේ යන්නේ ඔය චන්ද්‍ර මාස ක්‍රමයන් වලට යන දින මාස ගණන් වෙන්නේ. හරි. වැඩි හරියක් අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් චන්ද්‍ර මාස ක්‍රමය නෙවෙයි සූර්ය මාස ක්‍රමය. හරි. අන්න ඒ වගේ තමයි කොරියානු ජාතිකයනුත්. එතකොට මේක ඇතුලේ අපිට කියලා දෙන්න යනවා. ඒ කට්ටිය ඉගෙන ගන්නවා චන්ද්‍ර මාස ක්‍රමයට සහ සූර්ය මාස ක්‍රමයට මේ කට්ටියන්ගේ
ජීවන රටාව මේ රාජ්‍ය ඇතුලේ විශේෂ නිමාඩු ඒ කියන්නේ උත්සව සමරන කීනියොන් දින අන්න ඒවා මේ කැලෙන්ඩර් දෙකට අනුකූලව තමයි සමරන්නේ සහ නිවාඩු ලබා දෙන්නේ. දැන් ඔයා කොරියාවට ගියාට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් කම්කරු නීතියට අනුව නිවාඩු හිමි වෙන දින තියෙනවා. ප්‍රසිද්ධයි අපේ ඉරිදා දිනේ අනිවාර්යෙන් කම්කරුවන්ට සෑම රටකම වගේ නිවාඩු දිනයක්. එතකොට ඊට අමතරව රජයෙන් ප්‍රකාශ කරපු දින තියෙනවා. මේ දින විශේෂ නිවාඩු දින කියලා. අන්නේ සෑම දිනයක්ම ප්‍රකාශයටපත් කරන්නේ කොරියානු ජාතිකයන්. මෙන්න මේ සූර්ය මාස දින දර්ශන කැලෙන්ඩරයට අනුව සහ අවුරුද්දේ චන්ද්‍ර මාස දින දර්ශන කැලෙන්ඩරයට අනුව. එතකොට අපේ වැඩි හරියක් මේ සූර්ය මාස ක්‍රමය තමයි පුතේ පාවිච්චි වෙන්නේ. එහෙනම් මෙතන අපිට මේ මුන්හවාවා චොම්බෝ නැත්තම් මේ සංස්කෘතිය සමග තොරතුරු කියන වගේ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා සූර්ය මාස දින දර්ශනය සහ චන්ද්‍ර මාස දින දර්ශනය කියන දෙක අපිට ඉගෙන ගන්න තියෙනවලු. හරි. චන්ද්‍ර මාස දින දර්ශනය කියන එක අපිට ඉගෙන ගන්න තියෙනවලු. හරි. හරි. ඔන්න එහෙනම් අපි OV වලින් සහ මුන් පොප් වලින් තියෙන ව්‍යාකරණ කොටස් ටික සහ මුනවා චොම්බ වලින් තියෙන සංස්කෘතික කොටස් ටික මොනවාද කියන එක අපි හරියට පැහැදිලි කරගත්තා. අපි දැන් යමු ටිකක් පල්ලෙහාට යමු. පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න හක්ස මොක්පියු. හක්සප් කියන්නේ පුතේ අධ්‍යාපන, මොක්පියු කියන්නේ පුතේ අරමුණු. එහෙනම් අධ්‍යාපනය තුලින් මේ පාඩමේ අධ්‍යාපනය තුලින් අරමුණු කරන දේ තමයි මේ කට්ටිය මේ කියන්නේ මෙතන හක්සප් මොප්පියු. බලමු මේ කට්ටිය මොනවාද අධ්‍යාපනය තුලින් අරමුණු කරන්න කියලා. හරි. අධ්‍යාපනය තුලින් අරමුණු කරනවලු පුතේ යුයිල් කියන්නේ පුතේ දිනය. මේක මොකද්ද වෙලා තියෙන්නේ මේ එල්රල් වැටිලා කර්මය වෙලා. හරි. එහෙනම් ඔන්න දිනය මල්හල් සුයිත්තා මල් හතා කියන්නේ කතා කරනවා කියනවා. බලන්න ක්‍රියා මූලය මල් හතා. මල් හතා කියන්නේ කතා කරනවා කියනවා කියන එක. හරි. මල් හතා වලින් දා ඉවත් වෙලා ලසුයිත්තා කරන්න පුළුවන් කියන ව්‍යාකරණ කොටස මෙතෙන්ට සම්බන්ධ වෙලා. එහෙනම් මල් හතා කියන්නේ කතා කරනවා කියනවා නම් ලසුයිත්තා ව්‍යාකරණය සම්බන්ධ වුණාට පස්සේ ලසුයිත්තා ව්‍යාකරණයේ තේරුම කරන්න පුළුවන් කියන එක. කරන්න පුළුවන් කියන අර්ථය මූලයක් සමග සම්බන්ධ වීමෙන් ඒ කට්ටිය ලසුයිත්තා වලින් නිර්මාණය කරලා දෙනවා. එහෙනම් මල්හල් සුයිත්තා කියන්නේ පුතේ කතා කරනවා කරන්න පුළුවන් කියන්නේ එහෙනම් කියනෝ දිනය කතා කරන්න පුළුවන්. කතා කරන්න නැත්තම් කියන්න පුළුවන් කියන එක. පළවෙනි අධ්‍යාපනයේ අරමුණු වාක්‍යයෙන් ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා දිනය කතා කරන්න පුළුවන් කියලා. හරි. ඔන්න ඊට පස්සේ දෙවැනි අධ්‍යාපනයේ අරමුණ මොකක්ද කියලා බලමු. එතකොට ඔයා දන්නෝ මේ නල්චා කියන්නේ දවස, සතියේ දවස්. හරි. දවස. එතකොට මෙතන එල්රල් වැටලා මොකද්ද වෙලා තියෙන්නේ? ඒත් උක්ත කළා තියෙනවා නැත්නම් කර්මය කළා තියෙනවා. උක්ත කිරීමක් නෙමෙයි කර්මය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුත්තා කියන්නේ විමසනවා ක්‍රියාවට නතු වෙන නිසා මේ එල්රල් පාවිච්චි කරලා කර්මය කරලා තියෙනවා. එහෙනම් දවස මුත්තා කියන්නේ විමසනවා. ඔයා දන්නවා මුත්තා කියන්නේ විමසනවා. මුත්තා වලින් දා ඉවත් කරලා කෝ කියන ව්‍යාකරණය සම්බන්ධ කරලා තියෙනවා මෙතන කරලා කියන අර්ථය ගන්න. කෝ කියන. එහෙනම් මුත්කෝ කියන්නේ විමසනවා කරලා කියන්නේ එහෙනම් විමසලා දවස විමසලා තේදප්හතා කියන්නේ පුතේ උත්තර දෙනවා. තේදප්හතා කියන්නේ උත්තර දෙනවා පිළිතුරු දෙනවා කියන එක. හරි. තේදප්හතා වලින් දා ඉවත් කරගත්තට පස්සේ එතෙන්ටත් සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ ලසුයිත්තා කරන්න පුළුවන් කියන එක. එහෙනම් උත්තර දෙනවා විදියට අපි ගමු. මුත්කෝ කියන්නේ එතකොට විමසලා උත්තර දෙනවා ලසුයිත්තා කරන්න පුළුවන් කියන්නේ එහෙනම් විමසලා උත්තර දෙන්න පුළුවන් කියන. උත්තර දෙන්න පුළුවන්. එහෙනම් ඔන්න දිනය විමසලා කතා කරන්න පුළුවන් කියනවා. දවස විමසලා උත්තර දෙන්න පුළුවන් කියන. උත්තර දෙන්න පුළුවන් කියන. ඕක තමයි එතකොට මේ පාඩම තුලින් අපේ ළමයින්ට අධ්‍යයන ය ලබා දීමෙන් මේ පාඩම ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ. විස්තර ටික ලියාගත්තා නම් පුතේ ලියාගත්ත කියලා දාන්න.
ව්‍යාකරණ කොටස් ක්‍රියාපද කොටස් එක්ක සම්බන්ධ වෙලා මොකද්ද මූලය කොහොමද මෙතෙන්ට ක්‍රියාප්‍රත්‍ය සම්බන්ධ වුනේ කියලා පැහැදිලි කරපු විදියත් ඔයාට සුපිරියටම තේරුණා නම් පුතේ chat එකට දාන්න පැහැදිලි කියලා ඉස්සරහට වැඩේ කරගෙන යන්න. chat එක පැත්තට ටැට්ටක් ගාලා අපේ ළමයි පාවිච්චි කරමු. මේ දවස්වල තියෙන විශේෂම ගැටලුවක් තමයි ඉන්ටර්නෙට් කරෙක්ෂන් එක පැහැදිලි සර් කියලා දාලා තියෙනවා. හරි thank you. එහෙනම් අපි ඉස්සරහට වැඩේ කරන් යන් අපේ ළමයි. මේ ටික අපි ඉරේක්ස් කරනවා ඔයා ලියා ගන්න. නිබන්ධන print කරගෙන නැත්නම් මම හැම පාඩමකටම අදාළ නිබන්ධනේ අපි proof එකට යොමු කරනවා අපේ ළමයින්ට. ඒක අනිවාර්යෙන් print කරගන්න. print කරගෙන ඉවර වෙලා ඒකේ මේ විස්තර ටික ලියා ගන්න. ඔයා අච්චුපොත් අරගත්ත දරුවෙක් නම් අච්චුපොතේ පැන්සලෙන් ලියන්න. හීනියට යටින් පැන්සලෙන් ලියන්න ලොකුවට ලියන්නේ නැතුව. ඔයාට පාඩම් බලනකොට හරි පැහැදිලිව පේනවා. ඕන්න එහෙනම් අපි අර ස්ට්‍රක්චර් එකේ කතා කරගත්ත එකේ OV අංක 1. ඒ කියන්නේ වචන මාලාව 1 තියෙනවා. වචන මාලාව 1 බලමු යොයිල් කියන්නේ පුතේ. එතකොට දිනය දිනය බලමු අපි දිනය යටතේ මොන වචනද අපිට තියෙන්නේ කියලා. හරි. ඔන්න එතකොට මේ අපි සතියේ දින ටික කතා කරගත්තා. ඉරියුයිල් කියන්නේ ඉරිදා දිනේ. හරි. එතකොට මන්ඩේ කියන්නේ වොරියුයිල් සඳුදා දිනේ. හරි. එතකොට ටියුස්ඩේ කියන්නේ ෆායෝයිල් අඟහරුවාදා දිනේ. එතකොට සුයෝයිල් කියන්නේ බදාදා සුයෝයිල් කියන්නේ බදාදා දිනේ. එතකොට අපි කතා කරගත්තා මොගයෝයිල් කියන්නේ බ්‍රහස්පතින්දා දිනේ. එතකොට ගමියෝයිල් කියන්නේ සිකුරාදා දිනය. එහෙනම් පුතේ සෙනසුරාදා දිනයට කියනවා තොයෝයිල් කියලා. තොයෝයිල් බලන්න තොයෝයිල් උච්චාරණය වෙන විදිය තොයෝයිල්. එහෙනම් පුතේ සෙනසුරාදාවට කියනවා තොයෝයිල් කියලා. හරි. ඔන්න එතකොට අපේ ළමයි සතියේ දින ටික අනුව සාමාන්‍යයෙන් අපි ස්ටෑන්ඩඩ් විදියට කතා කරනවා අපේ ව්‍යවහාරේ අද ඊයේ හෙට කියන අර්ථයෙන්. හරි. අන්නේ අර්ථයෙන් කතා කරන වචන ටිකක් තමයි අපිට මේ ඕවි අංක 1 යටතේ දීලා තියෙන්නේ. බලමු මොකද්ද කියලා. මෙන්න මේ ඔජේ කියන්නේ. ඕජේ කියන්නේ පුතේ ඊයේ. ඔජේ කියන්නේ එතකොට ඊයේ පුතේ. අපි උත්තර දෙනවා ඊයේ මම වැඩට ගියා. හරි. ඊයේ මම වැඩට ගියේ නැහැ. ඊයේ මම බත් කෑවේ නැහැ. ඊයේ මම රෑ වෙනකන් වැඩ කරා. ඊයේ මම ගෙදර එන්න හිටියා එන්න උන්නේ. ඊයේ අප්පච්චි ගෙදර ආවා. ඊයේ අම්මා ගෙදර ආවා. ඊයේ නංගි මට කෝල් කරේ නැහැ. ඊයේ පෙම්වතිය මට කෝල් කරේ නැහැ. ඒ වගේ අපිට කාලයක් හඟවලා යම්කිසි සිද්ධියක් ඊයේ දිනේ වෙච්ච දෙයක් අද වර්තමාන කාල ආකාරයේදී ප්‍රකාශනය කරන්න ඕන වුණාම අපිට මේ කාලය හඟව ගන්න මේ සිදුවීම සිදු වුණේ ඊයේ දිනේ කියලා හඟව ගන්න පුතේ අපිට කාලයක් විග්‍රහ කරගන්න වෙනවා. අන්න එහෙනම් ඕවි අංකික යටතේ මේ ඊයේ දිනයට කියන ඔජේ කියන වචනය අපිට කියලා දෙනවා. හරි. එතකොට ඕනල් කියන්නේ පුතේ අද ඕනල්. හරි. අද එක්ක ගත්තට පස්සේ අද මම වැඩට යනවා. හරි. අද මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. අද අම්මා කෝල් කරේ නෑ. අද අප්පච්චි කෝල් කරේ නෑ. අද නංගිට කතා කරන්න බැරි වුණා. ඔය ආකාරයෙන් අපි දිනය හංගවලා අද දිනේ කාලය හංගවලා අපි ප්‍රකාශනයක් කරනවා නම් කතා කරනවා නම් ඔන්න ඒ ඕවි අංකික යටතේ අද දිනයට කියන්නේ එතකොට ඕනල් කියලා. ඕනල් කියන්නේ අද. හරි. එතකොට පුතේ ඔන්න නෙයිල් කියන්නේ පුතේ හෙට දිනය. හෙට දිනය කාලය අනාගත වෙනවා. එතකොට ඔන කියන්නේ අද වර්තමාන වෙනවා. ඊයේ කියන්නේ පහුගිය දිනය අතීතය වෙනවා. හරි. අතීතය වෙනවා. එතකොට මෙවැනි ක්‍රියාවක් එක්ක මෙවැනි කාලයක් හඟවන පදයක් එක්ක වාක්‍යයක් ප්‍රකාශ කිරීමේදී ඊයේ කියන දෙයත් එක්ක ඔයා වර්තමාන කාලයෙන් ප්‍රකාශ කරනවා නම් එතකොට අපිට සම්බන්ධ කරන්න වෙන්නේ මෙන්න මේ වර්තමාන කාල ස්වරූපයේ ක්‍රියාප්‍රත්‍ය.
ක්‍රියාවකට සම්බන්ධ කරලා අවසන් කරන්න වෙන්නේ. හරි. එතකොට අවධානය තියන්න හෙට තියෙන දෙයක් ගැන කියනවා නම් එතකොට අනාගත කාල ප්‍රත්‍යක් එක්ක තමයි අපිට සම්බන්ධ කරන්න වෙන්නේ. හරි. අනාගත කාල ප්‍රත්‍යක් එක්ක තමයි හෙට තියෙන දෙයක් ගැන අපි කතා කරනවා නම් සම්බන්ධ කරලා කතා කරන්න වෙන්නේ. හරි. ඔයා මේ ටික ලියාගන්න ඉවරද අපේ පුතේ? ලියාගෙන ඉවර නම් chat එකට දාන්න අපේ ළමා. ඔව්. ලියාගෙන ඉවරද පුතේ? ක්ලියර්ද? ලියා ඉවරයි සර්. හරි. thank you එහෙනම් අපේ සඳරුවන් පුතාලෙම ගොඩාක් මේ දවස්වල මේ errors තියෙනවා signal errors කමන්නේ. ඉන්න පුතා ඉන්න අනිවාර්යෙන් ඔයා support එක දෙන්න ඉස්සරහට වැඩේ කරගෙන යන්න. හරි. clear. ඔන්න එතකොට අපි ඉස්සරහට යමු. එතකොට ඔජේ කියන්නේ ඊයේ කියලා ලියාගත්තා. ඔන කියන්නේ අද කියලා ලියාගත්තා. නීල් කියන්නේ හෙට කියලා ලියාගත්තා. ඔන්න එතකොට තව සතියේ දින පහම අපි කැටගරි කරලා හඳුන ගන්න අවශ්‍ය වෙනවා. සතියේ දින පහම අපි හඳුන ගන්නවා. සතියේ දින පහම එකට හඳුන්වනවා නම් පෙයොන්නිල් කියනවා. එතකොට මෙන්න මේ සතියේ දින කියන එකට කියන්නේ පුතේ පෙයොන්නිල් කියලා. සතියේ දින. ඔයාට මතකද පරණ පොතේ තිබුණා චූචුම් කියලා. චුචුම් කියන්නේ සතියේ දින. ඒකත් ඔයා දාගන්න මේක සමාන පදයක්. හරි. චුචුම් කියන්නේ සතියේ දින. සතියේ දින. සතියේ දින. හරි. පරණ අච්චු පොතේ තිබුණේ චුචුම් කියලා. හරි. පරණ අච්චු පොතේ මේ සතියේ දින ටික හැඳින්වුවේ චුචුම් කියලා. චුචුම් කියන්නේ පුතේ සතියේ දින. ඒ කියන්නේ පෙයොන්නිල් කියන්නේ සතියේ දින. ඔන්න අලුත් වචනයක් ඔයාට එකතු වුණා. චුචුම් කියන්නේ එතකොට සතියේ දින. අපේ නිබන්ධනේ යොමු කරලා නිබන්ධනේ print කරගෙන ඉන්න දරුවෙක් නම් මේ විස්තරය ඇති. සමාන පද විදියට දීලා තියෙන්නේ. පෙයොන්නිල් කියන්නේ සතියේ දින. චුචුම් කියන්නේ සතියේ දින. හරි. ඔන්න එතකොට සිංහල ක්‍රමයේ වගේම තමයි සතියේ සති අන්ත දින දෙක. සති අන්ත දින දෙක. දැන් සතිය අපි හඳුන්වන්නේ චූ විදියටනේ පුතේ. චූ කියන්නේ සතිය. හරි. එතකොට චුමාල් කියන එක මෙන්න මේ මාල් කියන වචනේ අගට වැටුණාට පස්සේ මේක අරගෙන යනවා අන්තය කියන අර්ථයට. අන්තය. හරි. සති අන්තය. ඔයාට මතකද මේ මල් කියන වචනේ මම දුන්නා. මල් කියන වචනෙට තේරුම දුන්නා. හරි. භාෂාව කියලා දුන්නා. හරි. භාෂාව කියලා දුන්නා. හරි. එතකොට අශ්වයා කියලා දුන්නා. අශ්වයා කියලා දුන්නා. ඊට පස්සේ හරි සති අන්තය කියලා දුන්නා. අන්තය කියලා දුන්නා. හරි. අන්තය කියලා දුන්නා. අවසානය කියලා දුන්නා. මේ මල් කියන වචනෙට අවසානය කියලා තේරුම තියෙනවා කියලා දුන්නා. අන්තිමට එතකොට අපි දුන්නා භාෂාව කතාව අශ්වයා අවසානයේ අන්තය කියන අර්ථය දුන්නා. එහෙනම් පුතේ මෙන්න චූ කියන්නේ සතිය. චූ කියන්නේ සතිය අපේ ළමයි. සතියට මාල් එකතු වුණාම අපි මාල් කියන එක අන්තය විදියට ගමු. එහෙනම් සතියන්තය. සතියන්තය. චුමාල් කියන්නේ සතියන්තය. සතියන්තය. සතියන්තයට පුතේ දින දෙකක් ගෙනෙනවා. සතියන්තයට දින දෙකක් ගෙනෙනවා. සෙනසුරාදා දිනය සහ ඉරිදා දිනය. සෙනසුරාදා දිනය සහ ඉරිදා දිනය. හරි. සතියන්තය විදියට. හරි. ඔන්න එතකොට පෙයොනිල් කියන්නේ සතියේ දින, චූචුම් කියන්නේ සතියේ දින සමාන පදයක්. එතකොට චුමාල් කියන්නේ සතියන්තයේ දින දෙක අපි ඒකීය වශයෙන් හඳුන්වනවා නම් චුමාරේ. චුමාරේ කියනවා. හරි. ඔන්න චුමාල්. ඔයාට මම කිව්වා ඒ ප්‍රත්‍යය කාලයත් එක්ක වැටෙනවා කියලා. ඔන්න චුමාල්. ඒ වැටුණා පස්සේට කියන අර්ථය එනවා. යේ කියන අර්ථයත් එනවා. චුමාරේ මෝහේයෝ. මෝහේයෝ. මොනව කරනවද? ආයෝයෝ හේයෝ ප්‍රශ්නාර්ථය. සතියන්තයට මොනවා කරනවද? හරි. ඊට පස්සේ කියනවා චෝනන්. චෝනන් කතෘ වෙනවා. හරි. චින්කුහගෝ. චින්කුහගෝ කුහගෝ. හගෝ කියන්නේ හා සහ සමග කියන අර්ථය. එහෙනම් යාළුවා සමග යොන්හවාරල් පාය. යොන්හවාර. යොන්හවාරල් කියන්නේ පුතේ චිත්‍රපටිය එල්රල් වැටුණම් කර්මය වෙනවා. හරි. පොදා කියන්නේ බලනවා. පොදා කියන්නේ බලනවා. එහෙනම් ආයෝයෝ එකතු කරලා හරි. ආයෝයෝ එකතු කරලා මෙතන යෝ වලින් අවසන් කරලා යොන්හවාරල් පාය. හරි. නැත්තම් මේක අනාගත කාලේ සතියන්තේ කරන්න ඉන්න එකක්. එහෙනම් එල්කොම් නිදා වගේ ප්‍රත්‍යක් සම්බන්ධ කරලා මේක
ප්‍රකාශ කරන්න පුළුවන්. මම කරන්න ඉන්නේ කියන අර්ථය. සතියන්තයේ යාළුවත් එක්ක චිත්‍රපටියක් බලන්න ඉන්නේ කියන අර්ථය. හරි. එහෙනම් ඔන්න මාල් කියන එක සතියත් එක්ක එකතු වුණාට පස්සේ සති අන්තය විදියට ප්‍රකාශය වෙනවා. හරි. මල් කියන එක. හරි. එහෙනම් ඔන්න චුමාල් කියන්නේ පුතේ ලියා ගන්න සති අන්තය. උදාහරණයක් දීලා මම ඔයාට මේවා පැහැදිලි කරලා දීගෙනම යන්නේ. හරි. චුමාල් කියන්නේ එතකොට සති අන්තය. සති අන්තය ලියා ගන්න. සති අන්තය කියන්නේ චුමාල්. සති අන්තය කියන්නේ චුමාල්. හරි. ඔන්න එතකොට තවත් ඔයාට ඒ වගේම වර්ඩ්ස් එකක් තියෙනවා පුතේ. මෙන්න මේ මෙයිල් කියන්නේ පුතේ මේ කියන වචනේ තියෙනවා පුතේ සෑම කියන අර්ථය. සෑම. එතකොට වෙනස් වෙන්නේ නැතුව මේ කියන වචනය යම් කිසි කාලයක් හඟවන හරි කාලයක් හඟවන ස්ථානයක් එක්ක බැඳුනම සෑම කියන එකම එනවා. හරි. දැන් මෙතන තියෙන්නේ ඉල් කියන්නේ දිනය. හරි. දිනය සෑම කියන එකම සෑම කියන අර්ථයත් එක්ක එකතු වුණාම නැත්නම් මේ ඉල් කියන අර්ථයෙන් සෑම දිනම කියලා අදහස නිර්මාණය වෙනවා. දිනම. මේල් කියන්නේ එතකොට සෑම දිනම everyday කියනවා. හැමදාම කියන එක. හරි. ඔන්න එතකොට මේ neon කියන්නේ පුතේ සෑම අවුරුද්දකම අපිට මේ අවුරුද්දක් පාසා කරනවා සෑම අවුරුද්දකම හැවේසිකි එක කරනවා. ආයතන භෝජන සංග්‍රහය කොංජන් එක කරනවා. එහෙනම් මේ neon සහ මේල් කියන එක ප්‍රකාශ කළා අපිට සෑම අවුරුද්දකම වෙන දෙයක්. සෑම සතියකම චුමාලේ මෝහයෝ මේචු. හරි. මේචු කියන්නේ සාමාන්‍යයෙන් සෑම සතියෙම. හරි. ඒ වැටුණාන් පස්සේ ට කියන අර්ථය. එහෙනම් මේචුවේ කියන්නේ සෑම සතියකම චුමාලේ මෝහයෝ. චුමාල් කියන්නේ එතකොට සති අන්තය. චුමාලේ ඒ වැටෙනවා. හරි. චුමාරේ සති අන්තයට මෝහයෝ මොනවා කරනද? මෝහ කියන්නේ මොනවා කියන එක. හතා කියන්නේ කරනවා. එහෙනම් හේයෝ හතා හේ ස්වරූපයෙන් ඉන්නවා කියලා ඔයා දන්නවා. එහෙනම් හේයෝ කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් යොදලා සති අන්තයට ඔයා මොනව කරනවද කියලා අහනවා. සෑම සතියකම සති අන්තයේ මොනවද කරන්නේ? අන්න ඒ වගේ. මේ neon වෙනවා. එතකොට මේ වැටුණට පස්සේ දල් එක්ක මෙදල් කියන්නේ සෑම මාසෙකම වෙනවා. සෑම මාසෙකම වෙනවා. හරි. සෑම මාසෙකම වෙනවා. අන්න ඒ ආකාරයට. එතකොට කාලය හඟවන වර්ෂය තුල තියෙන දින සති මාස හරි ඊට පස්සේ half year අවුරුද්දෙන් භාග හරි ඒ වගේ ආකාරයට මෙන්න මේ කියන නාමපදය මේ සතියක් කාලයක් එක එකතු වුණාම අනිවාර්යෙන් සෑම කියන අර්ථය නිර්මාණය වෙනවා. දැන් එතකොට ඔන්න සෑම කියන එක මේ ඉල් කියන්නේ පුතේ සෑම දිනයකම every day මේක ලියා ගන්න සෑම දිනයකම හරි සෑම දිනයකම කියන අර්ථය නිර්මාණය වෙයි මේල් කියන්නේ. හරි. ගොඩක් අපේ දරුවන්ට සිග්නල් ප්‍රශ්න තියෙනවා. කමන්නේ Zoom වීඩියෝ එකේ ඉන්න පුළුවන් දරුවෝ අනිවාර්යෙන් ඔයාට වීඩියෝ රෙකෝඩ් එක අපි මේ ක්ලාස් එක කරලා ඉවර වෙලා ඔයාට ලබා දෙනවා. එකෙන් ඔයාගේ කවර් කරගන්න බැරි වෙන විෂය කරුණු අනිවාර්යෙන් ආවරණය කරගන්න. එතකොට මේ මුසන් කියන්නේ පුතේ මොනවා? බුසන් සහ මුසන් කියලා දෙකටම උච්චාරණ වෙනවා. මොනවා හරි කොයි කුමන මොන කියන අර්ථය තියෙන්නේ කියලා කිව්ව මතකද? ඔයා ඕන කියන වචනේ ඉගෙන ගත්තා. ඕන කියන වචනේ ඕන නරා සරාමිම් නිකා කියලා කිව්වේ මොන රටේ මිනිසෙක් වෙනවද? එහෙනම් මොන කොයි කුමන කියන අර්ථය මේකෙන් නිර්මාණය වෙනවා. හරි. ඔන්න තිප්පිදියට තමයි මේ අපිට මේක බුසන් කියන එක කියලා දෙන්නේ. මෙතන තියනව පොඩ්ඩක් මේ බුසන් කියන එක විග්‍රහ කරලා එන්නන් දාලා තියනවා උක්ත කරලා තියනවා මියොන්සා අප්පේ. ඒ කියන්නේ මේ බුසන් කියන එක මියොන්සා කියන්නේ පුතේ නාමපද. අප් කියන්නේ දිශාවලට අඳුන ගන්න වචනයක්. ඔයාට ඉස්සරහට හම්බ වෙනවා මේ පාඩම. ඊට පස්සේ අප් කියන්නේ ඉදිරිය මේ ඒ කියන ව්‍යාකරණයෙන් ට කියන අර්ථය ගන්න පුළුවන් කියනවා. එහෙනම් ඉදිරියට හරි සදා කියන්නේ ලියනවා යෝ කියන්නේ එතකොට ක්‍රියාවක් එක්ක ක්‍රියා මූලයක් එක්ක මේ යෝ ව්‍යාකරණය සම්බන්ධ වුණාම කරලා කියන අර්ථය එනවා. එහෙනම් සදා කියන්නේ ලියනවා කරලා කියන්නේ එහෙනම් ඉදිරියට ලියලා ක කියන්නේ පුතේ මේ කියන ක කියන්නේ ඒ කියන එක හරි ඒ ක කියන්නේ ඒ කියන එක ඒ
මියොන්සාවා. එහෙනම් මියොන්සා කියන්නේ නාමපදේ. නාමපදේ වා කියන්නේ හා සහ සමග කියන අර්ථයේන ව්‍යාකරණ කොටස. නාමපදයේ සමග කියන එක අපි ගමු මෙතෙන්ට. සමග කවන් ලෙොන් තෙන්. කවන් ලෙොන් තෙතා කියන්නේ කවන් ලෙොන් කියන්නේ සම්බන්ධ වන, තෙන් කියන්නේ වෙන. එහෙනම් සම්බන්ධ වුණු අල්ලා යන්නේ මොකද වෙන්නේ? අතීත කාල ස්වරූපයට යනවා කල කරපු උණු විදියට. කල කරපු උණු කියන ව්‍යාකරණය. හරි. එහෙනම් සමග සම්බන්ධ උණු සම්බන්ධ වුණු සම්බන්ධ වුණු සම්බන්ධ වුණු හරි. මුරණන් මුරතා කියන්නේ දන්නේ නැහැ. හරි. නන්ගොත් කියන්නේ දන්නේ නැති එක නැත්තම් දෙය. නන්ගොත් කියන්නේ. එහෙනම් දන්නේ නැති එක නැත්තම් දන්නේ නැති දෙය ඒ වැටුණන්ට. හරි. එහෙනම් සම්බන්ධ වුණු දන්නේ නැති දෙයට නැති දෙයට නැත්තම් නැති එකට නැත්තම් නැති එකට තේහේ තේහේ කියන්නේ ඒ තේහේ කියන්නේ දැන් මෙතන ඒත් එක තියෙනවා ඒ තේහේ ගැන නැත්තම් දෙයට එකට නෙවෙයි දන්නේ නැති දෙය ගැන ඒ තේහේ කියන්නේ ගැන ඒ තේහේ ඒ තේහන් කියන්නේ ගැන හරි ඔන්න ඒ විදිහට ගමු ගැන දන්නේ නැති දෙය ගැන මුල්තේ හරි මුර්තා කියන්නේ අර මුරතා කියන්නේ විමසනවා හරි හරි මුරතා කියන්නේ විමසනවා හරි එතකොට විමසද්දි අල්තේ කියන්නේ කරද්දී කරන විටදී කියන ව්‍යාකරණය මේක අපි ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා එහෙනම් විමසන විටදී දන්නේ නැති දෙයක් ගැන විමසන විටදී හරි ඔයාට මෙන්න මේ බුල් කියන එක වතුර කියලා හිතේ ඕක මම පැහැදිලි කරලා දෙන්නම් ඔයාට එල්ඩර් ලබිදිමත් නීතිය යටතේ මේක මොකද්ද වෙන්නේ කියලා හරි ඔන්න විමසන විටදී සයුන් හන්තා කියනවා සයුන් හතා කියනවා පුතේ භාවිතා කරනවා එහෙනම් ඔන්න භාවිතා කරනවා කියලා වාක්‍ය කියනවා ඒ කියන්නේ මේක පුතේ බුසන් කියන්නේ මොන කොයි කුමන කියන අර්ථය නාමපද ඉදිරියට ලියලා ඒ නාමපදයේ සමග සම්බන්ධ වුණු දන්නේ නැති දෙයක් ගැන විමසන විටදීලු මේ බුසන් කියන එක අපි පාවිච්චි කරන්නේ. ඔව්. දන්නේ නැහනේ. දැන් බලන්න ඔයාලට උදාහරණයක් විදියට මෙතන ඇහුවනේ ඕන නරා සරාම් මිම්නිකා කියලා. හරි. ඕන නරා සරාම් මිම්නිකා කියන්නේ පුතේ කොයි රටේ පුජ්‍යලයක් වෙනවද? දන්නේ නැහනේ. අන්න එහෙනම් දන්නේ නැති අර්ථයක් විමසනකොට. හරි. අද මොන දිනය වෙනවද? අද මොන දිනයද කියලා එයා දන්නේ නැහැ. දිනය කියන්නේ අද සාමාන්‍යයෙන් එයාගා මතක නැතුව ඇති. අද නිකන් 15 වගේ මතක. නමුත් අද 16නේ. ඒක කන්ෆර්ම් කරගන්න. අද මොන දිනයද? අන්න දන්නේ නැති දෙයක් ගැන විමසනකොට අපිට මේ බුසන් කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා මෙන්න මේ ටිප් යටතේ ඔයාට පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් ඔයා මේ බුසන් කියන එක කොයි අවස්ථාවේද පාවිච්චි වෙන්නේ? බුසන් කියන එක පාවිච්චි වෙන්නේ ඕන වගේම බුසන් කියන එක පාවිච්චි වෙන්නේ දන්නේ නැති දෙයක් ගැන විමසනකොට. හරිනේ. පැහැදිලිද පුතේ අපි මේ පැහැදිලි කරලා දීපු විස්තරේ ටිප් එක යටතේ තිබුණු පැහැදිලි කරපු විස්තරේ ක්ලියර් නම් ක්ලියර් කියලා chat එකට දාන්න කතා නොකරත් කමන්නේ හොඳේ. හරි. ඔන්න එහෙනම් මෙතන තියෙනවා මේ බුසන් එක බලමු. දන්නේ නැති දෙයක් ගැනද අහලා තියෙන්නේ කියලා. ඔන්න බුසන් කියන්නේ කොයි කුමන මොනනේ? කොයි කුමන මොනනේ? බලමු වාක්‍ය කොහොමද හදලා තියෙන්නේ කියලා. හරි. උන්දොන් හතා කියන්නේ පුතේ ව්‍යායාම කරනවා ක්‍රීඩා කරනවා කියන එක. ක්‍රීඩා කරනවා කියන අර්ථය. හරි. එහෙනම් බුසන් උන්දොනල් චුවාහේයෝ චුවාහතා කියනවා පුතේ කැමති කියන එක. චුවාහතා කියනවා කැමති කියන එක. හරි. චුවාහතා කියනවා කැමති. හතා කියනවා කැමති කියන ක්‍රියාමූලය. මේක දීලා ඇති ඔයාගේ ක්‍රියාපද නිබන්ධනක. හරි. එතකොට හතා කියන කෙනා ඉන්නේ හතා කියන කෙනා අපි දැක්කොත් හේනේ දාන්නේ. එහෙනම් හේයෝ කියලා අහුවම් ප්‍රශ්නාර්ථයක් අහනවා. එහෙනම් දන්නේ නැති දෙයක් ගැන තමයි මේ අහන්නේ. බුසන් කියන්නේ කොයි කුමන මොන විදියට ගමු? මොන ව්‍යායාමයට කැමතිද? ඔන්න දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. මම මෙයාගෙන් අහනවා යාළුවගෙන් මට හම්බෙච්ච යාළුවගෙන් ඔයා මොන ව්‍යායාමයටද කැමති? අන්න බුසන් ඉස්සරහට දාලා අහනවා. දන්නේ නැති දෙයක් ගැන විමසනවා. වාක්‍යයේ තේරුම ලියාගමු. මොන ව්‍යායාමයට නැත්තම් මොන ක්‍රීඩාවට ওই විදියටක් ගන්න පුළුවන්. මොන ක්‍රීඩාවටද කැමති
වර්තමාන කාලයේ ආයෝයෝ හේයෝ කියන ස්වරූපයෙන් අහන්නේ මේ වර්තමාන කාලයේ සාමාන්‍ය ආකාරය. සාමාන්‍ය ආකාරය. හරි. ඔන්න එතකොට මොන ක්‍රීඩාවටද කැමති කියලා අහුවට පස්සේ තවත් වාක්‍යයක් නිර්මාණය කරලා තියෙනවා ඔනරි උක්ත කරලා තියෙනවා කායි දාලා හරි වාක්‍යයේ කතෘ කරලා තියෙනවා ඔනරි කියලා උච්චාරණය වෙනවා ඔනරි බුසන් යුයිල්ලිම් ඊයෝ බුසන් කියන්නේ මොන කුමන කොයි කියන අර්ථේ හරි ඔන කියන්නේ අද. ඔයා දන්නවා අද හඳුන්වන පදය. ඔයාට දුන්නා ඔන ඔජේ සහ නෙයිල් කියලා. හරි. ඔන්න ඒක පාවිච්චි කරලා තියෙනවා. ඔනරි අද මොන කුමන කොයි විදියට ගන්න පුළුවන් මොන යුයිල් ඊයෝ. ඊයෝ කියන්නේ ඊයෝ කියන්නේ පුතේ සාමාන්‍ය ආකාරය වර්තමාන කාලයේ සාමාන්‍ය ආකාරය. ඊයෝ කියන්නේ. හරි. එහෙනම් යේයෝ ඉස්සරහට ප්‍රශ්නාර්ථ ලකුණක් වැදුනට පස්සේ මේක ප්‍රශ්නාර්ථ ස්වරූපයට පෙරලෙනවා. එහෙනම් අහනවා අද මොන දිනය වනවද? දිනය වනවාද කිය. වර්තමාන කාලයේ සාමාන්‍ය ආකාරය වනවා වෙමි වෙයි වෙති කියන අර්ථය නිර්මාණය කරනවා. එහෙනම් ඒක ඉස්සරහට ප්‍රශ්නාර්ථ ලකුණක් වැටුණාට පස්සේ එතනින් පෙන්නනවා මේක වනවද වෙමිද වෙයිද වෙතිද කියන අර්ථයට පරිවර්තනය වෙනවා. එහෙනම් වනවද කියලා අපි ගමු. මෙතන අහනවා අද මොන දිනය වනවද කියලා ඔන්න අහනවා දන්නේ නැති දෙයක් එක්ක පාවිච්චි කරලා. දන්නේ නැති දෙයක් එක්ක පාවිච්චි කරලා. හරි. අද මොන දිනය වෙනවද කියනවා. අද මොන දිනය වනවාද? අද මොන දිනය වනවාද කියලා අහනවා මේ වාක්‍යය. වනවාද ප්‍රශ්නාර්ථ ස්වරූපේ. හරි. හරි. ඔන්න ඔයාට මේ කියලා දීපු විෂය කරුණු වලට අදාළව පුතේ දීලා තියෙන හෝම්වර්ක් එකක් ඔයාගේ විෂය දැනුම වැඩි කරගන්න. හරි බලමු අපි මොකද්ද මේ හෝම්වර්ක් එකේ තියෙන්නේ කියලා. පැහැදිලි කරගමු. ඔයා දන්නවා මේ කරීම් කියන්නේ රූපය පින්තූරය කියන අර්ථය. අපි කියමු රූපය කියලා. එල්රල් වැටිලා මොකද්ද වෙලා තියෙන්නේ? කර්මය වෙලා තියෙනවා. කර්මය කියන්නේ මෙන්න මේ පොදා කියන්නේ බලනවා කියන ක්‍රියාවට නතු වෙන නිසා මෙතෙන්ට එල්රල් වැටෙනවා මේ නාමපදය කර්මය වෙලා තියෙන නිසා එහෙනම් එල්රල් වැටෙනවා රූපය පොගෝ කියන්නේ පුතේ බලලා පොදා කියන්නේ බලනවා කෝ කියන්නේ කරලා සහ නිසා සහ සාමාන්‍යයෙන් වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නත් ගන්න පුළුවන්. හරි. දැන් මෙතන පොදා එක්ක කෝ ව්‍යාකරණය කියන්නේ බලලා තේහවා කියන පුතේ දෙබස්. අපි ඔය අහන්නේ දෙබස්. හරි. දෙබස් වලට කියනවා තේහවාරල් කියලා. දෙබස් එල්රල් වැටලා තියෙනවා කර්මයට නතු වෙලා තියෙනවා බලන්න. කර්මයට නතු වන සෑම දෙයක්ම පිටිපැත්තේ ඉන්නේ පුතේ ක්‍රියාවක්. ඒ කියන්නේ අන්නේ ක්‍රියාවට නතු වෙන නිසා තමයි මෙතනට කර්මය විදියට මේ ක්‍රියාවට නතු වන දේ හඳුන්වන්නේ. මේක වාක්‍ය මොනතරම් දිගට ගියත් පුතේ ක්‍රියාවකට පෙර සිටින්නේ කර්මය නම් කර්මය නතු වෙන දෙය එල්රල් පාවිච්චි කරලා කර්මයට නතු කරනවා උක්ත කරනවා මේක කර්මයට නතු වෙන දෙය කියලා වාක්‍යය ඇතුලේ. මෙන්න මෙතන බලන්න වන්සොන් හතා කියනවා පුතේ සම්පූර්ණ කරනවා කියලා. වන්සොන් හතා කියන්නේ පුතේ සම්පූර්ණ කරනවා. හරි. වන්සොන් හතා කියන්නේ සම්පූර්ණ කරනවා. හතා වලින් දා ඉවත් වෙලා මෙතන ඉන්නෝ සේයෝ කියන එක. එහෙනම් කරන්න කියන විධානය දෙනවා වර්තමාන කාලයේ ගෞරවාන් විතව. එහෙනම් මොකද කියන්නේ? රූපය බල්ලා දෙබස් සම්පූර්ණ කරන්න කියනවා. ඔන්න ඔයාලට ප්‍රැක්ටිස් එකක් දීලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා රූපය බල්ලා කරීමල් පොගෝ ඔය විදිහට උච්චාරණය කරන්න පුළුවන්. රූපය බල්ලා දෙබස් සම්පූර්ණ කරන්න කියනවා. හරි. රූපය බල්ලා දෙබස් සම්පූර්ණ කරන්න සේයෝ කියන ගෞරවාන්විත ප්‍රත්‍යයකට සම්බන්ධ කරලා වන්සොන් හතා නැත්තම් සම්පූර්ණ කරනවා ක්‍රියාව මූල අවස්ථාවෙන් ගලවලා සේයව සම්බන්ධ කරලා සම්පූර්ණ කරන්න කියලා හෝම්වර්ක් එකේ ඔයාට දීලා තියෙනවා වැඩේ ඉස්සරහට කරගෙන යන්න කියලා. හරි. ඔන්න එහෙනම් මෙතන තියෙනවා ඉරියුයිල් කියන්නේ පුතේ ඉරිදා මේ ඉරියුයිල් වල සහ වොරියුයිල් හායෝයිල් වල කෙටිවීම තමයි මෙන්න මේ තියෙන්නේ. වොරියුයිල් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් බලන්න. ඔන්න මම ලියනවා ඉරියුයිල් බලන්න යුයිල් කියලා ඔයා ඉගෙන ගත්ත නේද මාර්තුකාව. හරි.
එහෙනම් ඉරියෝයිල් කියන්නේ පුතේ මෙන්න මේ දිනය. ඉරිදා දිනය කියන එක. හරි. ඉරිදා දිනය කියන එක. බලන්න මේ වොරියෝයිල් කියන එකෙත් තියෙනව නේද? වොරියෝ වොල් කියන එක යෝයිල් කියලා තියෙනව නේද? යෝයිල් කියලා තියෙනව නේද? ඔයාලට මම පෙන්නන්නම්. හරි. මේ හැම එකකම මෙන්න මේ යුයිල් කියලා කොටස තියෙනවා. හරි. එහෙනම් බලන්න යුයිල් කියන එක ඩේ කියන එක අපි දිනය කියන එක මෙතනින් ඉගෙන ගත්තා නේද? බලන්න මේකේ තියෙනවා යොයිල් මේකේ තියෙනවා යොයිල් මේකේ තියෙනවා යොයිල් මේකේ තියෙනවා යොයිල් හරි මේකෙත් යොයිල් තියෙනවා මේකෙත් යොයිල් තියෙනවා මේකෙත් යොයිල් තියෙනවා එහෙනම් පුතේ දිනය කියන එක හරි ඉරි කියන්නේ පුතේ එතකොට ඉරිදා දිනය ඉරිදා දිනය ඉරියුයිල් බලන්න මේ වගේ කෙටිවීම කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේ කෙටිවීම තමයි අපේ ළමයි මෙන්න මෙතෙන්ට එනකොට තියෙන්නේ ඔයාට බලා ගන්න. මෙන්න මෙතෙන්ට එනකොට බලන්න මේ වගේ කෙටිවීම තමයි මේ chart එකේ දාලා තියෙන්නේ. හරි. අන්න බලන්න. යුයිල් කියන එක හැම දිනෙටම පොදු නිසා යුයිල් කියන එක අයින් කළා ඉරියුයිල්, වොරියුයිල්, පායෝයිල්, සුයෝයිල්, මොගයෝයිල්, ගමියෝයිල්, තොයෝයිල් ඔය විදියට. හරි. එතකොට ඔයා දැනගන්න ඕනි ඉරියොයිල්, වොරියොයිල්, ෆායොයිල්, සුයොයිල්, මොගයොයිල්, ගමියොයිල් සහ තුයොයිල් කියන්නේ සතියේ දින ටික. මේක පිටිපස්සේ පොදුවේ ඉන්නේ පුතේ මෙන්න මේ යොයිල් කියන කෙනා විතරයි. යොයිල් කියන කෙනා හැම කෙනාටම හැම දිනෙටම පුදු. ඒක දිනය කියන අර්ථය තමයි නිර්මාණය වෙන්නේ. හරි. හරි. ඔන්න ඒකත් පැහැදිලි කරා. එතකොට බලාගමු අපි කොහොමද මේ හෝම්වර්ක් එක ඔයාලට කරන්න තියෙන්නේ කියලා. හරි. ඔන්න ගමියුවිල් මෙන්න මේ සිකුරාදා දිනය තමයි ඔනල් කියලා දාලා තියෙන්නේ. හරි. සිකුරාදා දිනය තමයි අද දිනය. අද විදියට ගන්න අපි සිකුරාදා දිනය. හරි. මේක කා සහ නාස රූපයෙන් තමයි දෙබස් නිර්මාණය කරන්න තියෙන්නේ. ඔනරි. එතකොට ඔනල් කියන්නේ ගමියුවිල් අද දිනේ. ඔනරි බුසන් යුයිල් ඊයෝ. බුසන් යුයිල් ඊයෝ මොන දිනය වෙනවද? එහෙනම් ඔයා මොකද්ද උත්තර දෙන්න ඕනේ? ඔයා දෙන්න ඕනේ ගමියුවිල් ගමයොයිල් උක්ත කරන්න පුළුවන් කායි දාලා ගමයොයිරි ඊයෝ මෙතන ආයි කායි දාමයට අවස්ථාවක් නැහැ කොහොමත් මේක දිනයක් එක නාම පදයක් එක වනවා කියන අර්ථයනේ ගන්න හරි ගමයොයිල් මේකත් එක්ක කොහොමත් සම්බන්ධ වෙලා තමයි ප්‍රකාශ වෙන්නේ එහෙනම් සිකුරාදා දිනය වනවා යේයෝ තියෙන්නේ පුතේ වර්තමාන කාලයේ සාමාන්‍ය ආකාරය වර්තමාන සාමාන්‍ය ආකාරය හරි එහෙනම් ඔන්න සිකුරාදා වනවා කියලා ඔයා උත්තර ලියන්න ඕනේ ඒ විදිහට තමයි ඔයාට මේ වැඩේ කරන්න තියෙන්නේ මම එක උදාහරණයක් අරගෙන පුතාට පැහැදිලි කරා මේවා කරනකොට අපි අනිවාර්යෙන් මේ සතියේ ඉදිරි දින දෙක ඇතුළත පාඩම් 5ටම අදාළ හෝම්වර්ක් ටික අපි කතා කරනවා හරි ඔනරි බුසන් යොයිලියෝ එහෙනම් මෙතනින් අහන්නේ කා කියන කෙනා ඔනරි කියන්නේ අද බුසන් කියන්නේ මොන යුයිල් ඊයෝ දවස වනවද කියලා අහන. එතකොට ඔයා උත්තර දෙන්න ඕනේ නා කියන කෙනාගෙන් බලන්න අද තියෙන දිනේ වැටලා තියෙන ගමයොයිල් වලට ගමයොයිල් කියන්නේ සිකුරාදා. එහෙනම් ගමයොයිල් ඊයෝ සිකුරාදා වනවා. ඔයා මේක දන්නෝ උච්චාරණය වෙන විදිය ලියන්නේ කොහොමද කියලා දන්නෝ උච්චාරණය වෙන විදිය සිංහලෙන් ලියන්න ඕනේ. ඔනල් කියලා ඔනරි හරි බුසන් යුයිලියෝ බුසන් කියන්නේ මොන දවස වනවද දිනය වනවද කියලා තමයි අහන්නේ. හරි. ඒ විදිහට ඔයාලට දීලා තියෙනවා ප්‍රැක්ටිස් වර්ක්ස් 4ක් දීලා තියෙනවා. ඒ විදිහට ඔයා වැඩේ කරන්න. අද දිනයට දාලා තියෙන දිනේ කවද්ද කියලා බලන්න. ඒ දිනේ දාලා ඉවරලා ඊයෝ සම්බන්ධ කරලා වාක්‍ය අවසන් කරන්න. හරි. ඔන්න එතකොට මුම්පොප් 1 අපිට හම්බ වෙනවා ග්‍රැමර් අංක 1. මුම්පොප් කියන්නේ පුතේ ග්‍රැමර් ව්‍යාකරණ අංක 1 ව්‍යාකරණ අංක 1 අපි පැහැදිලි කරගත්ත ඉස්සරහට මෙන්න මේ සිකාන් කියන එකත් එක්කත් ඒ වැටෙනවා. ඒ වැටුණාට පස්සේ යේ කියන අර්ථය. හරි. යේ කියන අර්ථය එන්නේ කාලයත් එක්ක මේ ඒ ප්‍රත්‍යය හැදුණාට පස්සේ. ස්ථානයක් එක්ක මේ ප්‍රත්‍යය වැටුණාට පස්සේ පුතාට කිව්වා නේද? ස්ථානයක් සමග මේ ප්‍රත්‍යය එකතු වුණාම ඒ ස්ථානයේ සිට නෙවෙයි ස්ථානයට කියන අර්ථය ගන්න පුළුවන්. ස්ථානයට හරි ස්ථානයක කියන අර්ථය. අන්න ඒ වගේ ස්ථානීය නාම පදයක් එක්ක ඒ කියන ව්‍යාකරණ එකතු වුණාම කාලය හැඟෙන පදයක් එක මේ සිකාන් කියන්නේ කාලය
කාලය හැඟවෙන පදයක් එක්ක මේ ඒ වැටුණට පස්සේ ට සහ යේ වෙනවා. ඔන්න බලන්න කාලය හැඟවෙනවා. චූ කියන්නේ සතිය, මාල් කියන්නේ අන්තය. හරි? චුමාල් චුමාරේ සතියන්තයට. හරි? සතියන්තයේ චුමාරේ සතියන්තය. හරි? ඒ විදිහට. හරි? ඊට පස්සේ ඉරියුයිල් දිනයක් ගමුකෝ. ඉරියුයිල් කියන්නේ පුතේ ඉරිදානේ. ඉරියුයිරේ ඒ කියන්නේ ඉරිදාට අන්න කාලයක් එක්ක ට ඒ ප්‍රත්‍යය යෙදුනට පස්සේ මේ ට කියන අර්ථය සහ යේ නැත්තම් ඉරිදා දිනයේ ඒ වගේ. හරි? ඉරිදා දිනයේ මොනව කරනවද? අන්න ඒ වගේ. හරි? එතකොට කාලයත් එක්ක මේ ඒ ප්‍රත්‍යය එකතු වුණාම යේ කියන අර්ථය සහ ට කියන අර්ථය කාලයත් එක්ක එකතු වෙනවා. හරි? හරි. ඔන්න ව්‍යාකරණෙත් පැහැදිලි කරා අපේ ළමයිට. ඔයා ලියා ගන්න මේක කාලයක් සමග එකතු වුණාම මම මේක ඉරෙක් කරලා ලියන්නම්. කාලයක් සමග මෙම ව්‍යාකරණය එකතු වුණාම උඩින් ලියන්නම්. කාලයත් සමග මෙම ව්‍යාකරණය එකතු වූ පසු එම කාල අර්ථයත් සමග යේ සහ ට අර්ථය නිර්මාණය වේ. මේක පුතේ ඔයාලට නිබන්ධන වලත් යොමු කරලා තියෙනවා. නිබන්ධනෙත් මම ව්‍යාකරණ කොටසේ මේක කොහොමද සම්බන්ධ වෙන්නේ සහ ඒකේ තේරුම ඔයාලට දීලා තියෙන නිබන්ධනය ඇතුලේ. හරි. ඔන්න ඒනන් කියලා මේකේ අපිට විස්තර කරලා තියෙනවා. සිකාන් කියනවා කාලය එල්රල් එකතු කරලා නතානේදා කියනවා වර්ධනය වෙනවා ඉහළ යනවා. හරි. වර්ධනය වෙන මියුන්සාවා කියන්නේ හා සහ සමග. මියුන්සා කියන්නේ නාමපද හා සහ සමග. ගෙවල්හප් හතා කියන පුතේ සම්බන්ධ වෙනවා. යෝ කියන්නේ කරලා කියන අර්ථය. ක්‍රියාමූලයක් එක එකතු වුණාම කරලා කියන අර්ථය. හරි. ඔතොන් කියන්නේ මෙවැනි එවැනි ඒ වගේ අර්ථය. මෙවැනි. හරි. ඔතොන් කියන්නේ මොන මෙවැනි එවැනි මොන ඒ වගේ අර්ථය ගන්න පුළුවන්. කොහොම කියන අර්ථය. හරි. කොහොම. ඉල් කියන්නේ වැඩ. ඊගා නිපාතය දාලා උක්ත කරලා තියෙනවා. එහෙනම් වැඩ ඉරෝනතා කියන්නේ පුතේ නැගිටිනවා. නැත්තම් අවදි වෙනවා. අන්න ඒක. හරි. එතකොට මෙතන ගත්තාන් පස්සේ ඔතොන් කියන්නේ මොන වැඩ. හරි. මොන වැඩ අවදි වීමක්. හරි. නැත්තම් වැඩවීමක්. විමසන විට එල්තේ තියෙන කරද්දී කරන විට එල්රල් එකතු කරලා තියෙනවා. හරි. නතානෙන්දා. හරි. අන්න ඒක. කොහොම දෙයක්. හරි. සම්බන්ධ වෙලා නාමපදයක් එක්ක මේ සිකාන් එක්ක සම්බන්ධ වෙලා ඒ ප්‍රත්‍යය වර්ධනය වෙනවලු මියන්සාවේ තියෙන කොහොම දෙයක් කරනවද කියලා වර්ධනය වෙනවලු. ඒ කියන්නේ වැඩි වෙනවලු අදහස නිර්මාණය වෙනවලු මේ නාමපදත් එක්ක මෙන්න මේ කාලය හැඟවෙන ඒ කියන එක කාලයත් එක්ක එකතු වුණාට පස්සේ කියන ව්‍යාකරණය. හරි. බලමු අපි ඉස්සරහට මොනවාද අපිට තියෙන වාක්‍ය ටික කියලා ඒක නිර්මාණය කරගන්න නිර්මාණය වෙලා තියෙන වාක්‍ය. හරි. ඔන්න පුතේ තියෙනවා වොරියුයිල් කියන්නේ පුතේ වොරියුයිල් කියන්නේ සඳුදා. හරි. එතකොට ඒ ප්‍රත්‍යය දාලා ඔයාට ට සහ යේ කියන එක. අපි ගමු සඳුදා ට කියලා මෙතෙන්ට ගමු. සඳුදාට ඉල්හේයෝ. ඉල් හතා කියන්නේ වැඩ කරනවා. ඉල්හේයෝ කියන්නේ එහෙනම් සඳුදාට වැඩ කරනවා කියලා වාක්‍යය. ට කියන අර්ථය එනවා මේ ඒ කියන ව්‍යාකරණ කොටසේ. හරි. ගමියුයිරේ කියන්නේ පුතේ සිකුරාදා. බලන්න ඒ ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා ගමියුයිල් කියන්නේ පුතේ. එතකොට ගමියුයිල් කියන්නේ සිකුරාදා. ඒ වැටුණාන් පස්සේ ට එනවා. එහෙනම් සිකුරාදාට යොන්හවාරල් පායෝ චිත්‍රපටියක් බලනවා. යොන්හවාරල් පායෝ කියන. බලන්න ඒ ප්‍රත්‍ය සම්බන්ධ කරලා තියෙන හැටි. එහෙනම් ඒ කියන එක මේ කාලයක් එක එකතු වුණාම ට සහ යේ කියන එක. නැත්නම් සිකුරාදාවේ කියන අර්ථය වගේ එනවා. හරි. යොන්හවාරල් පායෝ කියන්නේ යොන්හවාරල් පොදා කියන්නේ පුතේ චිත්‍රපටි බලනවා. ආයෝයෝ එකතු වෙලා තියෙනවා. එතකොට ඔයා දන්නවා
පොදා වලින් දා ඉවත් වුණාම බලන්න ඔයාලට පැහැදිලිද කියලා මේ පායෝ කියන එක වර්තමාන කාලයේ ආයෝ ඕයෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. බලන්න මූලය මොකද්ද කියලා. මූලය පොදා පුතේ. පොදා වලින් දා ඉවත් වුණාට පස්සේ පෝ කියන කොටස ඉතිරි වෙනවා. එතකොට අවසාන අකුරේ ස්වරය බැලිල්ලක් තියෙන්නේ ආ සහ ඕ ස්වර වලින් පටන් ගන්නා ප්‍රත්‍යයන් දෙකක් අපිට සම්බන්ධ කරලා අවසන් කරන්න තියෙන සාමාන්‍ය ආකාරයේ වර්තමාන කාලේ. එහෙනම් පොදා කියන්නේ බලනවා පොදාවල ඉන්නේ පුතේ අල් පයන්නට ඕසරය සම්බන්ධ වෙලා තමයි පෝසරය නිර්මාණය වෙන්නේ ස්වරබද්ධ වෙනකොට. එහෙනම් මෙතන ඉන්නේ ඕසරය. ඔයා දන්නවා ආ සහ ඕසර වලින් පටන් ගන්නා ස්වරයකට ප්‍රත්‍යක් සම්බන්ධ කිරීමේදී අපි ආස්වරයෙන් පටන් ගන්නා ප්‍රත්‍යයන් තමයි සම්බන්ධ කරන්නේ. එහෙනම් ආසරයෙන් පටන් ගන්නා සාමාන්‍ය ආකාරයේ ප්‍රත්‍යය ආයෝ සහ ඕයෝ කියන ප්‍රත්‍යයන් දෙක. එහෙනම් ආසරයෙන් පටන් ගන්න ආයෝ. එහෙනම් ආසරය ඇවිල්ලා පොදාවලට සම්බන්ධ වෙනකොට පුතේ මේ බිඳුව නැතුව එන්නේ ආ ළඟට ඇවිල්ලා මෙයාට හේතු වෙනවා. එහෙනම් ඔන්න පායෝ කියලා වාක්‍ය යෝසරය මෙතනින්ම හිට ගන්නවා. හිටගෙන ඉවර වෙලා පායෝ කියලා වාක්‍ය වර්තමාන කාලේ සාමාන්‍ය ආකාරයෙන් අවසන් වෙනවා. එහෙම තමයි ස්වරබද්ධ වෙන්නේ. හරි. ඔන්න එතකොට ඊළඟ එක අපි යමු පැහැදිලි කරගන්න චුමාලේ. චුමාල් ඔන්න බලන්න සතියන්තය. චුමාල් කියන්නේ සතියන්තය. අපි කතා කරගෙන ආමේ උඩින් සතියන්තය ඒ වැටුණාන් පස්සේ ට එනවා යේ එනවා. නැත්තම් සතියන්ත යේ කියලා ගමු අපි දින දෙකක් තියෙන හින්දා. සතියන්තයට නෙමෙයි සතියන්ත යේ. කාලයක් ටිකක් වැඩිනේ. ඒකෙන් අර යේ කියන අර්ථය යෙදුනම් කාලය වැඩි වගේ හැඟෙනවා. එහෙනම් සතියන්තේ ස්වයෝයෝ සිතා කියනවා පුතේ විවේක ගන්නවා. නැත්තම් විවේකීව සිටිනවා. එහෙනම් ස්වයෝයෝ කියන්නේ ආයෝයෝ එකතු කරලා වර්තමාන කාලයේ අවසාන කුරේ ස්වරය බලනෝ ඊස්වරය තියෙන ඊස්වරයට ගැලපෙන්නේ ඕස්වරයෙන් පටන් ගන්න ප්‍රත්‍ය. එහෙනම් ස්වයෝයෝ කියලා වාක්‍ය අවසන් කරනවා. සතියන්තේ විවේක ගන්නවා කියලා ප්‍රකාශ කරනවා. චුමාරේ සතියන්තේ විවේක ගන්නවා. සතියන්තයට අන්තයේ විවේක ගන්නවා. විවේක ගන්නවා කියන. හරි. ඒ විදියට. ඔන්න ඒ ප්‍රත්‍යය ඔයාට මේ highlight කරලා තියෙනවා. මෙතනින් පේනවා ඔයා කළු සුදු පොත් පාවිච්චි කරනවා නම් පේන්නේ නැතුව ඇති කලර් පොතක් තියෙනවා නම් ඔයාට මේ highlight වීම පැහැදිලිව පේන්නේ. හරි. අපි ටිකක් ඉස්සරහට යමු. ඒක ගැන තව ටිකක් පැහැදිලි කරලා විග්‍රහ කරලා තියෙනවා මෙන්න මෙතනින්. හරි. මෙතනින් අපි ඒකත් පැහැදිලි කරගමු. සිකාන් කියනවා පුතේ වේලාව එල්රල් වැටිලා තියෙනවා කර්මය වෙලා තියෙනවා. වේලාව නතානේන කියන්නේ වර්ධනය වන ඉහළ යන නැත්තම් ඉහළ යන ප්‍රස්තාර ප්‍රශ්නත් එක්ක එනවා මෙන්න මේ නතානේදා කියන එක. හොඳයි. නතානේදා එනවා. නතානේදා. හරි. එතකොට ඊ සං කියන එක එනවා. හරි. එතකොට ඊ හා කියන එක එනවා. හරි. ඊට පස්සේ නොබ්දා කියන එක එනවා. නොබ්දා කියන එක. හරි. නොබ්දා. ඊට පස්සේ තම්දා එනවා. තම්දා. හරි. ඊට පස්සේ කජන් චොක්දා එනවා. කජන් චොක්දා. හරි. ඊට පස්සේ කජම් මන්තා ඔන්න ඔය වචන සෙට් එකේ නෝ ප්‍රස්තාර ප්‍රශ්නත් එක්ක. තව එනවා තුබොංචරෝ මන්තා. හරි. ඒ වගේ තුබොංචරෝ මන්තා. නැත්තම් සාමාන්‍යයෙන් පන් කියන්නේ භාගය. හරි. පන් කියන්නේ භාගය. භාගයකට වඩා වැඩි කියලා එනවා. අන්න ඒ වචන වලට පාවිච්චි වෙනවා පුතේ මෙන්න මේ නතා නිදා කියන එක. හරි. ප්‍රස්තාර ප්‍රශ්නක් දැක්ක ගමන් ඔයාට පැහැදිලි කරගෙන යන්නේ ඒක. ඔය නතා නිදා වර්ධනය වෙනවා ඉහළ යනවා කියන අර්ථය තියෙනවා. එහෙනම් මෙතන ගමු සිකානේ වේලාවට වර්ධනය වීම නැත්තම් ඉහළ යෑමේදී. හරි. සිකානේ වේලාවත් එක්ක ඉහළ යෑමේදී. හරි. මෙන්න මේ ඔජේ කියන එක. ඔජේ කියන්නේ පුතේ ඊයේ. මේකත් කාලය හැඟේ වෙන පදයක්. හරි. ඊට පස්සේ ඔනල් කියන්නේ අද. මේකත් කාලය හැඟ වෙන පදයක්. නෙයිල් කියන්නේ පුතේ හෙට. හරි. චිගම් කියන්නේ පුතේ දැන්. චිගම් කියන්නේ දැන්. හරි. තන් කියන්නේ පුතේ යනාදිය. ඔන්න දැන් කියනවා මේ වේලාවත් එක්ක වර්ධනය වෙන ඉහළ යන ඔජේ ඊයේ ඔනල් අද නෙයිල් හෙට චිගම් දැන් යනාදිය
ක්වා කියනවා පුතේ ක්වා වා රම්මිරම් හගෝ කියන්නේ හා සහ සමග කියන අර්ථය. යනාදිය. එහෙනම් මෙතන යනාදිය සමග කියලා ගමු අපි. ක්වා වා රම්මිරම් කියන හගෝ කියන ව්‍යාකරණයත් එක්ක මෙතන ඉන්නේ හා සහ සමග කියන එක. එහෙනම් යනාදිය සමග ගෙල්හප් චියන් නන්තා කියන චීයන්තා ව්‍යාකරණයේ ඉන්නේ වෙනමා කියන එකක් නැතාර්ථයට පරිවර්තනය වෙන ව්‍යාකරණ කොටස. මේක ගෙල්හප් කියන්නේ සම්බන්ධ වෙනවා එක චීයන්තා වැටුනාම සම්බන්ධ වෙනවා කියන එක නැත යන අර්ථයට පෙරලෙනවා. එහෙනම් සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ කියන. අන්න එහෙනම් බලන්න මෙතන කියනවා කාලයත් එක්ක මෙන්න මේ කාලයත් එක්ක ඉහළ යන්න වර්ධනය වෙන්න මෙන්න මේ ඔජේ ඕනල් නෙයි චිගම් යනාදිය සමග සම්බන්ධ වෙන්නේ නැහැ. කෙවල්හප් හචියන් නන්තා කියලා තියෙනවා. හරි. සම්බන්ධ වෙන්නේ නැහැ. මේ නන්තා ක්‍රමයකින්මයි අවසන් කරලා තියෙනවා නේ කියන එකෙන්. හරි. ඒ අර්ථය. හරි. එහෙනම් ඔන්න කියනවා මෙතන මේ වාක්‍යේ අපිට ගන්න දෙයක් තියෙනවා. මෙන්න මේ සිකාන් කියන්නේ වේලාව වර්ධනය වෙන මෙන්න මේ ඔජේ ඕන නෙයිල් චිගම් කියන ඒවත් එක්ක ඒ කියන ප්‍රත්‍යය සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. බලමු අපි මේකෙන් වාක්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔයාට තේරෙයි එතකොට. ඔනල් කියන්නේ අද ඒ වැටුණාන් පස්සේ ට යේ කියන අර්ථය. එහෙනම් අපි බලමු ලියලා අද ඒ කියන ප්‍රත්‍යයේ තේරුම ට කියන අර්ථය ගමු. අදට යොන්හවා කියනවා චිත්‍රපටිය එල්රල් වැටලා තියෙනවා කර්මය වෙලා තියෙනවා පායෝ. මෙන්න වැරදි කියලා පෙන්නලා තියෙනවා. අදට චිත්‍රපටිය බලනවා. ඔන්න ඕනල් එක්ක ඒ එකතු කරලා පෙන්නලා තියෙනවා අදට චිත්‍රපටිය බලනවා. වැරදි නේද පුතේ? ඒ ව්‍යාකරණ එකතු නම් වැරදි නේද? අර්ථය නිර්මාණය වෙන විදිය. ඔයාට පැහැදිලිද? ක්ලියර් නම් ක්ලියර් කියලා දාන්න chat එකට. අදට එහෙනම් ඔන්න ඔජේ ඕනල් නෙයිල් චිගම් කියන කාලය හැඟ වෙන පදත් එක්ක පුතේ ඒ කියන ප්‍රත්‍යය සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඔයාට මෙන්න මෙතන මෙහෙම එනවා. දැන් මේ පාඩම් ඇතුලේ පුතේ තියෙන ව්‍යාකරණ මාර විදියටම ව්‍යාකරණ පටලලා ඔයාට මේ ව්‍යාකරණ රටාව අනිවාර්යෙන් දෙනවා. හදා කියන කෙනත් එක්ක දැන් උන්දොන් හදා හරි උන්දොන් හදා කියන එක මෙතන වැටෙනවා පුතේ නන් වැටෙනවා කත්රු වෙලා නන් කියන එක වැටෙනවා. හරි. ඔය වගේ වැටිලා ඉවර වෙලා හම්නිදා කියලා දෙනවා. නැත්තම් හෙස්සම් නිදා කලා කියන එක. හෙස්සම් නිදා සම්නිදා කියලා. හරි. එතකොට මේක හරිද? මෙන්න මේ හතා කියන ක්‍රියාවට නතු වෙන කෙනා මූලය. එහෙනම් මෙතන අන්නන් කර්තෘ විදියට හඳුන්වන්න පුළුවන්ද? උන්දොන් ක්‍රීඩාව කියන එක බෑ. එහෙනම් කර්මය. එහෙනම් මෙතෙන්ට එන්න ඕනි එල්රල් කියන එක. හරි. අන්න ඒ විදියට ඔයාගේ ව්‍යාකරණ දැනුම මාර විදියට ඇඩ්වාන්ස් ලෙවල් එකකට ගන්න පළවෙනි පාඩමේ ඉඳන්ම ඔයාට ඒ අභ්‍යාස කොටස් දීලා තියෙනවා. මිච්චුල් කියන්නේ පුතේ යටින් ඉරාන් දෙපු කොටසට නිවැරදි වන දේ. ඒ කොටස අනුව නිවැරදි වන වාක්‍ය තෝරන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාකරණ දැනුම අනිවාර්යෙන් 100% වර්ධනය වී තිබීම ඉතාමත් වැදගත් EPX topic exam එකට පෙනී ඉන්න දරුවෝ විදියට. අහින් මෙහෙන් ගිහිල්ලා ඉවරලා එකතු කරන්න එපා. බලන්න මෙතන පායෝ කියන කෙනත් එක ඉස්සරහින් ඉන්නේ මොකද්ද? එහෙනම් යොන්හවා චිත්‍රපටිය කර්මය වෙන්න ඕනි. කර්මය හඳුන්වන පද දෙක ඔයා දන්නවා ව්‍යාකරණ කොටස එල් සහ රල් කියන එක. ඒ විදියට හරි. ඒ විදියට. එහෙනම් ඔනරේ කියන්නේ අද, ඕනල් කියන්නේ අද. එහෙනම් කාලය හැංගිලා මෙහෙම දාන්න පුළුවන්. ඔනල් කියලා දාන්න පුළුවන්. ඒ දාන්න නැතුව ඔනරි මේක උක්ත කරන්න පුළුවන් අද කියන එක. හරි. ඔනරි යොන්හවාරල් පායෝ. අද චිත්‍රපටියක් බලන උක්ත කළා. අද තමයි මේක කරන්නේ. එහෙනම් මේ බලනවා කියන එක චිත්‍රපටිය බලනවා කියන එකට නතු වෙනව අද ක්‍රියාව කරන කෙනා නැති වුණාට පස්සේ කර්මය තමයි ඊගාවට කර්තෘ වෙන්නේ. එහෙනම් ඔන කියන එක උක්ත කළා වාක්‍ය තියන්න පුළුවන් ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. ව්‍යාකරණ ඉගෙන ගන්නකොට අපි නිබන්ධන වලින් ඕවා ගොඩාක් කතා කරගෙන වාක්‍ය 200ක් 300ක් නිර්මාණය කරලා තමයි අපි පුතේ අපි ඉස්සරහට ආවේ. හරිද? එහෙනම් ඔන්න ඒ විදියට ඔයාට තියෙනවා පුතේ ඒ විදියටත් ඔයාට අභ්‍යාස කොටසක් ඇතුළත් කරලා බලන්න. කරිමල් පෝගෝ මුංජනල් සසෙයෝ. කරිමල් කියන්නේ පුතේ රූපය ලියා ගන්න. රූපය නැත්තම් පින්තූරය. රූපය පොදා කියන්නේ බලලා කෝ කියන්නේ කරලා. එහෙනම් බලලා
බලලා මුංජන් කියන වාක්‍ය එල්රල් වැටලා තියෙනවා සදා කියන්නේ ලියනවා කියන ක්‍රියාවට නතු වෙනවා මුංජන් කියන වාක්‍ය කියන කොටස එහෙනම් එල්රල් වැටලා කර්ම වෙලා තියෙනවා එහෙනම් රූපය බලලා වාක්‍ය සදා කියන්නේ ලියනවා සේයෝ එකතු කරලා තියෙනවා ලියන්න කියලා විධානය කරනවා එහෙනම් ලියන්න හරි මුංජන් කරීමල් රූපය බලලා වාක්‍ය ලියන්න හරි ඔන්න දැන් ඔයාලට රූපේ පේනකොට ටිකක් විවේකීව හොඳ නිින්දක ඉන්නවා වගේ පේන්නේ ඔයා මේවා දන්නෝ විවේකීව ඉන්නවා කියනකොට සිතා කියලා දන්නෝ සිතා කියනවා විවේකීව අපි කලින් පාඩමේ කතා කරගත්තා හරි ඔන්න ඉරියුරේ කියන්නේ ඉරිදා කියලා තියෙනවා ඇල ඉරක් දාලා තියෙනවා සිතා විවේකයි සිතා කියන්නේ විවේකයි එහෙනම් ඔයා වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ මෙතන ඉරියුරේ හරි මෙතන ඒ කියන ප්‍රත්‍යය දාලා ඉරියුරේ සිවෝයෝ සාමාන්‍ය ආකාරයෙන් හරි නැත්නම් පනිදාසම් නිදා හරි සම්බන්ධ කරලා ගෞරවාන්විතව හරි සාමාන්‍ය ආකාරයෙන් හරි ලියන්න පුළුවන් හරි සිවෝයෝ විවේක ගන්නවා ඉරියුරේ විවේක ගන්නවා කියලා ඒ ප්‍රත්‍යය පාවිච්චි කරලා ආයෝයෝ සම්බන්ධ කරලා වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. එතකොට කරීමල් පෝකෝනේ මෙතන තියෙන රූපය බැලුවට පස්සේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන පෙයොන් වොන් එක. පෙයොන් වොනේ ඒ ප්‍රත්‍යය සම්බන්ධ කරලා හරි පායෝයිල් පෙයොන් වොනේ කදා කියන එක තියෙනවා. හරි. එහෙනම් මෙතන පායෝයිරේ කියන එකට උක්ත කරලා ඒ දාලා පෙයොන් වොනේ කියන්නේ ස්ථානයකට රෝහල කියන්නේ ස්ථානයකට කියන අර්ථය ගන්න. ඒ දාලා තියෙනවා කදා කියන්නේ යනවා. ආයෝයෝ දාලා කායෝ කියලාත් වාක්‍ය අවසන් කරන්න පුළුවන්. නැත්නම් කම් නිදා කියලා පනිදා සම්බන්ධ කරලා ගෞරවාන්විතව හරි කමන්නේ. වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. වාක්‍ය නිර්මාණය කරලා ඔයා රූපය බලලා ඒකේ තේරුම යටින් උච්චාරණය වෙන විදියයි සිංහල තේරුමයි ලියන්න පුතේ. ඔයාගේ සම්පූර්ණ මේ භාෂාව ඇතුලේ වාක්‍ය ගැලපීම කියන එක දැනුම වර්ධනය වෙන්නේ මෙන්න මේ හෝම්වර්ක් මේ අභ්‍යාස තුලින්. මේවා අනිවාර්යයෙන්ම ඔයා කිරීම ඉතාමත් වැදගත්. හරි. ඔන්න ඊට පස්සේ දෙවනි උදාහරණයක් තියෙනවා. ඒකෙත් තියෙන ඡේදය මොකද්ද බලමු අපි කරන්න කියන්නේ දෙක කරීමල් පොගෝ රූපය බලලා පෝකි කියන්නේ පුතේ උදාහරණය. එහෙනම් මෙතන කියනවා කරීමල් පොගෝ කියන්නේ රූපය බලලා උදාහරණය වා කියන්නේ හා සහ සමග කියන එක. හා සහ සමග කියන අර්ථය ගන්න ව්‍යාකරණ කොටස. එහෙනම් අපි කියමු රූපය බලලා උදාහරණය සමග කත්ති කියන්නේ පුතේ එකට සමානව වගේ කියන එක. හරි. අපි කියමු මෙතන එකට කියලා. එකට තේවාරල් වංශොන් හසෙයෝ. තේවා කියනෝ දෙබස් වංශොන් හතා කියනවා සම්පූර්ණ කරනවා කියන එක. සේවසේ දාලා සම්පූර්ණ කරන්න කියනවා. එහෙනම් එකට උදාහරණය වගේ එකට දෙබස් සම්පූර්ණ කරන්න කියනවා. හරි. බලන්න පෝකී එක මොකද්ද දීලා තියෙන්නේ කියලා. ඔන්න පෝකී එක තියෙන උදාහරණේ තොයෝ වොරියුල් තියෙනවා හායෝයිල් තියෙනවා සුයෝයිල් සතියේ දින 7 තමයි මේ තියෙන්නේ 4යි 5යි 6යි 7යි. එහෙනම් බලමු කා සහ නාස රූපයෙන් යන දෙබස් ටිකක් තියෙන්නේ. වොරියුලේ මෝහයෝ කරීමල් පොගෝ තියෙන්නේ රූපය බලන්න වොරියුලේ මොකක්ද දිනේට තියෙන්නේ මේ මොකද්ද? හරි. සීචනේ කායෝ සීචන් කියන්නේ පොළ. මේ රූප රටාවල් එක්ක අපි කලින් පාඩමේ මේ වචන ඉගෙන ගත්තා. හරි. සීචන් කියන්නේ පොළ, රෝහල කියන්නේ මොකද්ද? ඒ වගේ අපි මේ රූපත් එක්ක ඉගෙන ගත්තා. හරි. එහෙනම් සීචනේ කායෝ කියන්නේ පොළට යනවා. ස්ථානයකට යන්නේ. එහෙනම් ස්ථානයකට කියන අර්ථයත් මේ ප්‍රත්‍යය ස්ථානයක් එක්ක එකතු වුණාට පස්සේ ඒ ස්ථානයට කියන අර්ථය එනවා. ඒ කියන්නේ පොළට කදා කියන්නේ යනවා ආයෝයෝ වලින් තියලා තියෙන සාමාන්‍ය ආකාරය වර්තමානයේ. එහෙනම් පොළට යනවා කියන. ඔන්න පෝකී එකේ ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන යොන්නවාරල් පායෝ. හරි. යොන්නවාරල් පායෝ. හරි. පායෝ ඉරේ මොකද්ද කරන්න කියලා තියෙනවා. සුයෝ ඉරේ උන්දුන් හේයෝ ඒ වගේ තියෙනවා ව්‍යායාම කරනවා ක්‍රීඩා කරනවා. හරි. මොගයෝ ඉරේ ස්විතා කියන්නේ විවේක ගන්නවා. හරි. ගමයෝ ඉරේ මෙන්න මේක බලන්න. ගමයෝ ඉල් කියන්නේ පුතේ මේ බැංකුවක රූපයක් තියෙන. මේක තියෙන්නේ මේ අර බැංකුවක කවුන්ටරේ තියෙන්නේ මෙතන. හරි.
අන්න ඒ තැනකට ගිහිල්ලා මේ සල්ලි දීලා මොනවා හරි දෙයක් කරනවා. ওই රූපේ බලන්න ওই රූපෙත් තියෙනවා. හරි. ඊට පස්සේ තොයවිලේ කියන්නේ මේ channel පොදා කියනවා සාමාන්‍යයෙන් බඩු මිල දී ගන්නවා. අන්න ඒ වගේ බඩු මිල දී ගන්න රූපයක්. මේක ඉල්හතා කියනවා වැඩ කරනවා. ඉරියුලේ කියන්නේ ඉරිදා. ඉරිදටත් එයා වැඩ කියන අර්ථය තියෙන්නේ. ඒ විදිහට වාක්‍ය ටික අපේ පුතේ ලියන්න. ලියලි ඉවර වෙලා සිංහල තේරුමත් ලියන්න. ලියලා මේ අභ්‍යාස කරන්න. මේ අභ්‍යාස තුලින් තමයි පුතේ ඔයාගේ මේ පාඩම් මේ අච්චුපත ඇතුලේ තියෙන දැනුම 100ට 500ක් වර්ධනය වෙන්නේ. උදාහරණෙත් මම කියලා දුන්නා. කා සහ නාස රූපෙන් තියෙන්නේ. අර වගේ පෝකි එක වගේ මේ පින්තූර තියෙන 1 2 3 4 5 6ක්. මෙතන අභ්‍යාස තියෙන්නේ 4යි. කරපු එකත් එක 5යි. තව දෙකකට මදි. ඒ දෙකක් දාලා එතකොට 4 තියෙනවා 5 6 කියලා දෙකක් දාලා ඔයා ලියන්න. ඔයා මේ වැඩි වැඩියෙන් මේව කරනවට කොට තමයි පුතේ ඔයාගේ දැනුම සම්පූර්ණ වර්ධනය වෙන්නේ. හරි. එතකොට ඔන්න තේහවා කන්වර්සේෂන් එක. තේහවා කියන දෙබස් පළවෙනි කන්වර්සේෂන් එක මේ පාඩම ඇතුලේ පස්වෙනි පාඩම ඇතුලේ දෙබස අංක 1 දෙබස් අංක 1 ට්‍රැක් අංකේ 48 මේ ට්‍රැක් ප්ලේ කරන විදිය ඔයාට මම කියලා දීලා තියෙනවා. ඔයා මේ ට්‍රැක් එක මේකේ සිංහල තේරුම ලියාගත්තට පස්සේ මේ වචන හරියට හුරු වෙන මේ ට්‍රැක් එක ඇති වෙනකන් අහන්න. ඇති වෙනකන් අහන්න අපි අපේ YouTube channel එකට දානවා. ඊට අනිද්දා මේ පළවෙනි පොතේ තියෙන ට්‍රැක් ටික එක දිගට රූප සටහනුත් එක්ක එක පෙළට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒක subscribe කරලා ඔයා බලන වීඩියෝ එක like කරලා කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාට පුළුවන් සියලුම මේ වෙනකන් ඉගෙනගත්ත උගන්වපු අධ්‍යයන කොටස් YouTube channel එකේ තියෙනවා. ඉස්සරහටත් මේ වගේ වැදගත් තොරතුරු මේ වගේ පේපර් කරන class අනම්ම ඔක්කොම අපි YouTube channel එක හරහා live දෙන්න බලාපොරොත්තු වෙනවා වගේම ඔයාට education purpose only education වචන වලට ඕනම දෙයකට priority මුල් තැනක් හිමි වෙනවා YouTube channel එකේ. හරි. ඔන්න එතකොට අපි තේවාංක 48 තියෙනවා. ඒ කියන්නේ දෙබස් අංක 1. අපි බලමු මේ දෙබස තියෙන්නේ කොහොමද කියලා. ඉස්සර වෙලා මම කිව්වා මේ රූප දිහා බලමු. මෙයා පොඩ්ඩක් ටිකක් විවේකීව නිකන් ලියනවා වගේ නිකන් අදහසක් තියෙනවා. මෙයා ටිකක් දුවනවා වගේ අදහසක් තියෙනවා. සාමාන්‍ය ව්‍යායාම කරනවා වගේ අදහසක්. හරි. ඊට පස්සේ බලමු අපි කල්ලෝ සහ පුකම් කියන කෙනා. හරි. පුකම් කියන කෙනා අතරේ තමයි කන්වර්සේෂන් එක යන්නේ. මේ දෙන්න තමයි මේ කන්වර්සේෂන් එක ඇතුලේ ඉන්නේ. ඒ නම් දෙක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ දෙන්නයි ඉන්නේ. හරි. ඊට පස්සේ ඔන්න අහනවා කල්ලෝ කියන කෙනා අහනවා පුකම් සී. මේ සී වැටුණාට පස්සේ ඒ පුජ්‍යලයා ගෞරව වෙනවා මහත්මයා, මහත්මිය, මෙනවිය, මිය කියන අර්ථයට පෙරලෙනවා. එහෙනම් පුකම් සී කියන්නේ එහෙනම් පුකම් මහත්තයා, පුකම් මහත්මයා කියලා ගමු අපි. චුමාල් කියනවා එතකොට සති අන්තයේ ඒ වැටුණාට පස්සේ කාලයක් එක්ක හැඟවෙන පදයක් එක්ක ඒකතු වුණාම ඔයා දන්නවා ට සහ යේ කියන අර්ථය එන්නේ. එහෙනම් චුමාරේ කියන්නේ සති අන්තයේ මුවොත් කියන්නේ මොකක් මොනවා. අපි කියමු මොනවා කියලා දාගමු. මොනවා හතා කියන්නේ කරනවා. හතා කියන කෙනා වර්තමාන කාලයේ සාමාන්‍ය ආකාරයෙන් හේයෝ කියලා සටහන් කරලා තියෙනවා. එහෙනම් මොනවා කරනවද කියලා අහනවා වර්තමාන කාලයේ ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් ඉස්සරහට ප්‍රශ්නාර්ථ ලකුණක් යෙදිලා තියෙන්නේ. හරි. එහෙනම් පුකම් මහත්තයා සතියන්තයට මොනවා කරනවද? ඔන්න එහෙනම් පුකම් කියන කෙනා උත්තර දෙනවා. හරි. තොයුයිල් කියන්නේ එතකොට ඔයා කවද්ද කියලා දන්නව නේද? තොයුයිල් කියන්නේ පුතේ සෙනසුරාදා. ඔන්න කාලයක් එක්ක ඒ ප්‍රත්‍යය තියෙනවා. එහෙනම් සෙනසුරාදාට. හරි. හංගුගෝ කියන්නේ කොරියානු භාෂාව. හංගුක් කියන්නේ කොරියාව. මේ ඕ කියන එකෙන් අදහස් වෙන්නේ භාෂාව කියන එක. එහෙනම් කොරියානු භාෂාව එල්රල් වැටලා තියෙනවා. කර්මය වෙලා තියෙනවා. මෙන්න මේ කොම්බුහේයෝ. කොම්බු හතා කියන්නේ පුතේ පාඩම් කරනවා කියන එක. නැත්නම් ඉගෙන ගන්නවා කියන අර්ථය. හරි. එහෙනම් කොම්බු හතා කියන එකට කර්මය වෙලා මේ කොරියානු භාෂාව නතු වෙන නිසා කොම්බුහේයෝ කියලා සාමාන්‍ය ආකාරයෙන් කියන සෙනසුරාදාට කොරියානු භාෂාව කොම්බු හතා පාඩම් කරනවා. නැත්නම් ඉගෙන ගන්නවා කියන අර්ථය නිර්මාණය වෙනවා. හරි. ඔන්න කොම්බුහේයෝ කියලා කිව්වට පස්සේ සෙනසුරාදා මෙයා කියනවා සෙනසුරාදාට කොරියානු භාෂාව පාඩම් කරනවා නැත්නම් ඉගෙන ගන්නවා.
හරි. ඔන්න එතකොට සති අන්තයටනේ ඇහුවේ. මෙතන බලන්න පුකම්සි චුමාරේ මෝහයෝ කියලා තියෙන්නේ. හරි. එහෙනම් තව එක දිනයකට කරන දෙයක් මෙයා උත්තර දෙන්න ඕන. එහෙනම් ඔන්න ඉරිදාට කරන දේ දෙනවා. ඉරියු ඉල්. ඉරියු ඉලේ ඒ වැටුණාන් පස්සෙට යන්නේ නෝ. එහෙනම් ඉරිදාට උන්දොන් හේයෝ කියනවා. අන්න එයාගේ තියෙනවා මේ තියෙන උන්දොන් හේයෝ කියනවා. හරි. මෙයා සාමාන්‍යයෙන් අර කුඹු හතා අය පාඩම් කරනවා වගේ රූපයක් තියෙනවා. එහෙනම් උන්දොන් හේයෝ කියන්නේ ඉරිදාට ව්‍යායාම කරනවා. ව්‍යායාම කරනවා කියලා. යා සතියන්තේ මොනවද කරන්න කියලා උත්තර දෙනවා මෙතන. හරි. ඔන්න කල්ලොසීගේක තියෙන්නේ කල්ලොසී බලමු. ඔනල්. ඔනල් කියන එකට ඒ වැටෙන්න බෑනේ. එහෙනම් ඔන්න එන්නන් වැටලා තියෙනවා. කත්රු වෙලා තියෙනවා. ඔනන් මෝහයෝ අද මොනව කරනවද? අද මොනව කරනවද? ඔනල් කියන්නේ අද, මෝහ කියන්නේ මොනවා, හතා කියන්නේ කරනවා කියන එක හේයෝ ස්වරූපයෙන් තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නාර්ථ ලකුණක් ඉස්සරහට වැටුනවාම කරනවද? කරනවාද? අද මොනව කරනවද කියලා. හරි. ඊට පස්සේ පුකාම්සී උත්තර දෙනවා ඕනන් යොන්හවාරල් පායු. අද යොන්හවා කියන්නේ චිත්‍රපටයක්. එල්රල් වැටලා තියෙනවා, කර්ම වෙලා තියෙනවා. පොදා කියන එකට බලනවා මේ චිත්‍රපටිය කියන එක යටත් වෙනවා. එහෙනම් බලන්නේ මොකද්ද? චිත්‍රපටිය එල්රල් වැටලා කර්මය වෙලා හඳුන්වලා තියෙනවා. එහෙනම් පොදා කියන කෙනාට ආයෝයෝ එකතු වෙලා වර්තමාන කාලයෙන් සාමාන්‍ය ආකාරයෙන් ප්‍රකාශ කරනවා ඔනල් යොන්හවාරල් පායු. අදනම් චිත්‍රපටියක් බලනවා කිය. චිත්‍රපටියක් බලනවා කිය. හරි. බලනවා කිය. ඔන්න තේහවා එකේ කන්වර්සේෂන් එක ඔයාලට මම පැහැදිලි කරා පුතේ. ඔයා ලියා ගන්න මේ ටික මම ඔයාලට විනාඩියක් කාලයක් දෙන්නම්. මාත් එක්කම ලියාගෙන යන් විස්තර ටික. ලියාගෙන ඉවරලා ඔයා chat එකට දාන්න පැහැදිලි කිරීම පැහැදිලිද? ඊට වඩා තව පැහැදිලි වෙන්න ඕනද? තේරුම් නැති තැන් තියෙනවා නම් තේරුම් නැහැ කියලා හරි කියන්න සර්. තව ටිකක් පැහැදිලි කරන්න කියලා. තේරුණා නම් අපි ඉස්සරහට යමු. ඔයා මේ කන්වර්සේෂන් එකේ සිංහල තේරුම ලියා ගන්න තියාගෙන ට්‍රැක් අංක 48 තියෙනවා. හොඳට බලන්න, බලලා ඉවරලා හොඳට අහන්න, හෑන්ඩ් ෆ්‍රී එකක් යූස් කරන්න. මේ වගේ වචන පාවිච්චි වෙලා තමයි අපේ ළමයි අනිවාර්යයෙන් වාක්‍ය වල ප්‍රශ්න නිර්මාණය වෙන්නේ EPX topic exam එකේ. මේ ආකාරයටම ප්‍රශ්න කිසිම හේතුවක් මත එන්නේ නැහැ. ওই විදිහටම එන්නේ අනිවාර්යෙන් ප්‍රශ්න මේ වගේ වචන ගලබලා තමයි EPX topic exam එකේ අදහස් ඔයාට අයිඩියා ඉස්සරහට ගන්න පුළුවන් පුතේ, බය වෙන්න එපා. ඔයාට පේපර් කරනවා අපි මේ පන්තිය ඇතුලේ පේපර් 100කට වැඩිය. ඔයාගේ පේපර් නොලෙජ් එක ආවන් පස්සේ අපි 20න් 21න් උඩ අනිවාර්යෙන් පේපර් කරනවා. සාමාන්‍යයෙන් දවසට එකක් දෙකක් අපි අනිවාර්යෙන් කරනවා. හරි. තේදප්පේ පායෝ කියනවා පිළිතුරු දීලා බලන්න. තේදප් හතා පිළිතුරු දෙනවා, උත්තර දෙනවානේ තේදප් හතා කියන්නේ. ආෝ හේ පොදා තියෙන්නේ. ඔයා දන්නවද? ඕ ඔබ්ලික් හේ පොදා කියන්නේ කරලා බලන්න කියලා. ව්‍යාකරණය. මේක කරලා බලන්න කියන අර්ථයෙන්. හරි. කරලා බලන්න කියන එක. බලමු. තේදප් හතා කියනෝ උත්තර දෙනවා, පිළිතුරු දෙනවා. තේදප් හතා තේදප් හතා වලින් පුතේ දා ඉවත් වෙනවා. හරි. එතකොට ඔන්න බලන්න හතා ඉන්නේ. හතා නම් හතාම ඉවත් වෙනවා. එහෙනම් තේදප් කියන එක ඉතුරු වෙනවා. ආෝ හේ පොදා තියෙන්නේ. හතා ඉන්නේ හින්දා අපි සම්බන්ධ කරන්නේ හේ පොදා. හරි. හේ පොදා. ඔන්න එහෙනම් තේදප් හේ පොදා සම්බන්ධ කරා. ඒත් ඉන්නේ එතකොට ව්‍යාකරණයේ මූල ස්වරූපයෙන් ඉන්නේ. මේක මූල ස්වරූපයෙන් ඉවත් කරන්න නම් මෙතන දා ඉවත් කරන්න ඕන. දා ඉවත් කළා මොකද්ද කරලා තියෙන්නේ මෙතන? ආයෝයෝ සම්බන්ධ කරලා තියෙනවා. අවසාන පුරිසරය බල. එහෙනම් පායෝ කියලා තියෙනවා. පායෝ කියලා තියෙනවා. ආයෝයෝ සම්බන්ධ කරලා වර්තමාන කාලයෙන් අවසන් කරලා තියෙනවා. තේදප් හේ පායෝ කියන්නේ එතකොට පිළිතුරු දීලා බලන්න. පිළිතුරු දීලා බලන්න. පිළිතුරු දීලා බලන්න. දීලා බලන්න. තේදප් හතා පිළිතුරු දෙනවා. ආෝ හේ පොදා කියන්නේ කරලා බලන්න. එහෙනම් පිළිතුරු දෙනවා කරලා බලන්න කියන්නේ පිළිතුරු දීලා බලන්න. හරි. ඔන්න එතකොට මේ තේහවායක ඇතුලෙන් තමයි පුතේ මේ ප්‍රශ්න ටික නිර්මාණය කරන්නේ. මේ ප්‍රශ්න දෙකට අනිවාර්යෙන් ඔයා උත්තර දෙන්න බලන්න. පුකම්සි මෙයිල් කියන්නේ සෑම දිනක. මේ වැටුණන් පස්සේ සෑම කියන එක ඉල් කියන්නේ දිනය. මෙයිල් හංගුකෝරල් පෙවෝයෝ. පෙවුතා කියන්නේ පුතේ ඉගෙන ගන්නවා. හරි. පෙවුතා. හරි. පෙවුතා කියන්නේ ඉගෙන ගන්නවා මූලය.
ඉගෙන ගන්නවා හරි. එතකොට දා ඉවත් වෙලා ආයෝයෝ සම්බන්ධ වෙලා තියෙනවා අවසාන. එතකොට ඌසරයට ඕසරය සම්බන්ධ වෙනකොට වෝ විදියට ස්වරය නිර්මාණය වෙලා පයෝයෝ. හරි. එතකොට මෙයා කියන්නේ අහන්නේ ප්‍රශ්නයක්. මේ බුකම් සීනන් මේල් කියන්නේ සෑම දිනකම මෙන්න මේ වාක්‍ය ඔයා කරන එක මේ ප්‍රැක්ටිස් ලෙසන්ස් අනිවාර්යයෙන් මේවට උත්තර දෙන එක හරියටම ව්‍යාකරණ දැනුම සහ ඔයාගේ මේ වාක්‍ය ඇතුලේ තියෙන අහන අදහස් ඔයාට 100% ඔයාගේ ඔළුවට යනවා බලන්න අහන දේ බුකම් සීනන් මේල් කියන්නේ සෑම දිනකම හංගු කෝරල් පෙවෝයෝ එතකොට කියන්නේ කොරියානු භාෂාව පෙවුතා කියන්නේ ඉගෙන ගන්නවා ආයෝයෝ එකතු වෙලා ප්‍රශ්නාර්ථ ලකුණක් අවසානට යෙදුනාම එහෙනම් කොරියානු භාෂාව ඉගෙන ගන්නවාද කියලා ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් අහනවා. දැන් උත්තර දෙන්න තමයි තියෙන්නේ අපිට. හරි. එතකොට අපි කන්වර්සේෂන් එකට ගිහිල්ලා බලමුකෝ. කන්වර්සේෂන් එකේ එහෙම එකක් නැහැ නේද? මෙයා කියන්නේ තොයුයිරේ නම් හංගු කෝරල් කොම්බු හේයෝ කියලානේ. පාඩම් කරනවා ඉගෙන ගන්නවා කියන්නේ. හරි. එහෙනම් අපි මෙතන උත්තරේ දෙන්නේ කොහොමද? උත්තරේ ලියන්නේ කොහොමද ඔය? උත්තරේ ලියන්න වෙන්නේ ඔයාට උත්තරේ ලියන්න වෙන්නේ අනියෝ කියලා. නැහැ. ඉස්සෙල්ලා දානෝ අහපු දේ නැහැ. අනියෝ කියලා වාක්‍ය නැවැත්තුවා. මෙතන දාන්න පුළුවන්. මෙන්න මේ ටික දාන්න පුළුවන්. තොයුයිරේ හංගු කෝරල් කොම්බු හේයෝ. අනියෝ නැහැ කියලා දැම්මා. තෝයුයිරේ හංගු කෝරල් කොම්බු හේයෝ. හරි. ඔන්න උත්තර දුන්නා. සෙනසුරාදා කොරියානු භාෂාව ඉගෙන ගන්නවා නැත්තම් පාඩම් කරනවා. ඒ විදිහට හරි. උත්තර දෙනකොට ඔයාට මම කියලා තියෙනවා අපේ ක්ලාස් එකේ ළමයි අනිවාර්යෙන් ඔයා මෙතන උච්චාරණය වෙන විදිහ එක. දැන් මෙන්න මෙතන කියනවා අනියෝ කියන එක ඔයා ලිව්වනේ. අනියෝ කියන එක ලියලා හරි. තොයුයිරේ හංගු කෝරල් කොම්බු හේයෝ කියලා ලිව්වට පස්සේ මෙතන අනියෝ කියන එක උච්චාරණය වෙන විදිහ ඔයා සිංහලෙන් ලියන්න ඕනේ. අනියෝ තොයුයිරේ හංගු කෝරල් කොම්බු හේයෝ බලන්න මේ තුලින් ඔයාගේ මනස සුපිරියටම මේ වචනත් පාඩම් කරලා හදනවා. එහෙනම් ඔන්න සිංහල තේරුම තියෙනව නැහැ කියලා ලියන. හරි. නැහැ කියලා ලියනවා. තොයුයි කියන්නේ සෙනසුරාදාට කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. ඒ විදිහට ඉගෙන ගන්නවා. හරි. ගන්නවා. ඔන්න ඔය විදිහට. ඔයාලට වාක්‍ය නිර්මාණය කිරීම, ලිවීම, කියවීම කියන ඒවා ඔක්කොම නිර්මාණය වෙනවා මේ අභ්‍යාස අපි කියන විදියට පුතේ ඔයා වැඩේ කරනකොට. ඒකනේ කිව්වේ අපි අපේ පන්තියේ නිකන් හිටියත් අපි ලකුණු 120ක් හදනවා ඔයාගේ කියලා. හරි. ඒකින්ද දෙන වැඩ ටික හරියට කරන්න. අන්න ඒ විදියට පුතේ ඔයා මේ වාක්‍ය ටික ලියන්න, වාක්‍ය ටික ලියලා උත්තර ලියන්න ඔයාගේ අභ්‍යාස පොතක් මම කියලා තියෙනවා පිටු 160 CR පොතක් හදාගන්න කියලා. ඒ විදියට වැඩේ කරගෙන යමු. හරි. අපි අනිවාර්යෙන් හෙට නෙමෙයි අනිද්දා මේක සාකච්ඡා කරනවා. හෙට නෙමෙයි අනිද්දා නෙමෙයි අනිද්දා පාඩම් පහේම හෝම්වර්ක් ටික සාකච්ඡා කරනවා. ඒ වෙනකොට ඔයා කරලා තියාගත්තා නම් ඔයාට අපේ පන්තියට සහභාගී වෙලා පුළුවන්. ඒකේ හරි වැරදි ඔයාට තියෙන අඩුපාඩුකම් නිවැරදි කරගන්න. හරි. චේසින්තෙන් ඔන්න අභ්‍යාසයක් තියෙනවා. චේසින්තෙතා කියනවා පුතේ දීලා තියෙනවා. නැත්තම් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය අර්ථය ගන්න පුළුවන්. නැත්තම් පෙන්눔 කරලා තියෙනවා. හරි. මේ අන්නන් බැටුණාට පස්සේ මේක චේසින් තෙතා කියන්නේ වෙනවාපත් වෙනවා, හට ගන්නවා, ලබනවා, හරි පුළුවන් කියන අර්ථය තියෙන කෙනේ. හරි. එහෙනම් චේසින් තෙන් කියන්නේ මේ අතීත කාලෙට යනවා. ඔයාට මතකයි ඊට පස්සේ නන් සහ අල් කියන ව්‍යාකරණ ටික මේ ටික එකතු වුණාම ක්‍රියාමූලයක් එක මේකෙන් නම් ඒ ක්‍රියාමූලයේ අර්ථයත් එක්ක අතීත කාලයට යනවා. මේක විශේෂණයක් එක්ක එකතු වුණා නම් වර්තමාන කාලයෙන් ප්‍රකාශ වෙනවා. මේක කරන වන වර්තමාන කාලය එකතු වුණාට පස්සේ වන වර්තමාන කාලය වෙනවා. හරි. මේක අනාගත කාලය කරන වන අනාගත කාලය වෙනවා. අපි ව්‍යාකරණ පැහැදිලි කරගෙන තියෙන්නේ. හරි. ඔන්න එතකොට චේසින් තෙන් කියන්නේ දීලා තිබුණ නැත්නම් දීලා තියෙන කියලා ගමුකෝ. හරි. දීලා තියෙන අතීත කාලට
දෙනවා දීලා තියෙන